හරි. හරි අපි එහෙනම් පන්ති පටන් ගමු අද. අද තමයි අපේ 11 වසරේ ආරම්භක දිනේ. 11 වසරේ පළවෙනිම දවස් තමයි අද අපි ආරම්භ කරන්නේ. අපි පාඩම් පිළිවෙලට තමයි මේ 11 වසරත් කරන් යන්නේ. ඔයාලට 11 වසරේ ටියුට් ටික ජනවාරි මුල ලැබෙනවා. ඊටාම කෙටි ටියුට් එකක් තමයි ඔයාලට ලැබෙන්නේ. 10 වසර වගේම 11 වසරත් ටියුට් එකක් ඔයාලට ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි ඩේලි රිපෙෂ් පේපර් 4 ඔයාලට ලැබෙනවා. ඊට පස්සේ ඔයාලට ලස්සනට වැටික් කරන් යන්න තියෙන්නේ. අපි අද කරන් යනවා මේ මාසේ ඔයාලට සම්පූර්ණ නොමිලේ කරන්නේ. එතකොට ඔයාලට ටියුට් එක ලැබුණට පස්සේ ඔයාලට ඒව බලා ගන්න පුළුවන්. එතකන් අපි මේ මාසේ කරන්නේ අපි මේ වෙනද ඊළඟට දැන් ජනවාරි මාසේ ඉඳන් කරන් යන විදිහටම කරනවා. හැබැයි මේකෙදි කරන්නේ පොඩි වෙනසක් තියෙනවා මේ මාසේ මේ උගන්වන ටික විතරක් පොඩි කොලයක අපි පාඩම් කර වගේ තමයි ලියන්නේ. ඒ කියන්නේ නිකම්ම පාඩම අහන් ඉන්නවට වඩා ඔයාලට දැන් ටියුට් එක ලැබුණට පස්සේ ඔයාලා ඒත් මම පාඩම් කරව නේද යන්නේ. ඔයාලට මම කියලා තියෙනවා ඔයාලට මම පාඩම් මේ ඔයාලා ගම්තියට ඇවිල්ලා මේ පැය තුනේ කරන්නේ පාඩම් කරන එක. නේද? එතකොට ඔයාලා ඒ වගේම මාත් එක්ක හොඳට ඔලුවට දාගන්නවා සිලබස් එක පාඩම හරියට ඔලුවට දාගෙන අපි ඒක පාඩම් කර මතකින් වගේ ලියලිය තමයි යන්නේ. හරිද? ඔයාලට යද්දි තේරෙයි මම කියන්නම්. හරිද? එතකොට ඔයාලට ජනවාරි මුල් සතියේ ඉඳන්ම ටියුට් ලැබෙනවා, ඩේලි රිපෙෂ් පේපර් 4 ලැබෙනවා. මේකම ඔයාලා ගෲප් එකට සම්බන්ධ වෙන්න ඕන ඔයාලගේ වොයිස් නෝට් ලබා ගන්න. එතකොට හැමෝටම ගෲප් එකට මේ මාසෙ පුරාවටම වොයිස් නෝට් ටික වැටෙනවා. අපි මේ අද උගන්වන කොටස ඉවරුණාට පස්සේ හවසට ඔයාලට වොයිස් නෝට් එකක් මේකේ සාරාංශයක් විදිහට ලැබෙනවා විනාඩි 5ක 6ක වගේ වොයිස් නෝට් එකක්. හරිද? ඔයාලා මොකද්ද මේ වොයිස් නෝට් එකෙන් ගන්නෙ? ඔයාලා වොයිස් නෝට් එක ඇයි මම දෙන්නේ? ඒ වොයිස් නෝට් එක දෙන්නේ ළමයි ඔයාලට දැන් ඔයාලා හිතන්න පාඩම මෙහෙම කරන් ගියාට පස්සේ ඔයාලා මොකක් හෝ නොතේරෙන තැනක් ආවා කියලා. ඒ මොකක් හෝ නොතේරෙන තැනක් ආවොත් ඔයාලට වොයිස් නෝට් එක අහලා ආයි එක තේරුම් ගන්න පුළුවන්. එහෙම නැත්නම් පාඩම මොකක් හරි දැනක අමතකයි නම් ටක් ගාලා වොයිස් නෝට් එක අහලා ඒක මතක් කරගන්න පුළුවන්. හරිද? එතකොට ඔයාලට මෙහෙම දවසින් දවස වොයිස් නෝට් ලැබෙනවා වගේම පාඩමෙන් පාඩමටත් වොයිස් නෝට් ටික ලැබෙනවා. පාඩමෙන් පාඩමටත් වොයිස් නෝට් ටික පිළිවෙලට ලැබෙනවා. එතකොට ඔයාලට විභාගයට කලින් දවසේ ඒ වොයිස් නෝට් ටික අහලා ගිහිල්ලා ඩේලි රිපෙෂ් පේපර් 4 කරා නම් හොඳටම ඇති. සම්පූර්ණ සිලබස් එකම මතක් වෙනවා. හරිද? ඊට පස්සේ අපි පේපර් කරන විදිය ඒවා අපි ඉස්සරහට දැනුම් දෙන්නම්. ඉස්සරහට ලස්සන වැඩ ටිකක් වෙනවා ළමයි. ටියුට් එක ඉතාමත් වැදගත් ටියුට් එකක් ලැබෙන්නේ ඔයාලට. ගොඩක් කෙටි. ඊට පස්සේ පාඩම් කරන්න ලේසි. එක පාඩමක් පාඩම් කරන්න පැය 2යි 3යි යන්නේ ළමයි උපරිම. හරිද? මුළු ටියුට් එකටම පිටු 2යි 3යි 4යි උපරිම තියෙන්නේ. හරිද? එතකොට ඔයාලට ගොඩාක් ලේසි ටියුට් එකක් තමයි මේ ලැබෙන්නේ. ඔයාලට පත හැලි පාඩම් කරන්න දෙයක් නැහැ. ගෙදරදී පාඩම් කරන්න දෙයක්වත් නැහැ. මගේ පන්තිදී පාඩම් කරා පොඩ්ඩක් නෝට් එක පැයක් දෙකක් යොදලා මහන්සි වෙලා පාඩම් කරගත්තා නම් ඊට වැඩිය මහන්සි වෙන දෙයක් නෑ ළමයි. හරිද? ඔයාලට මම පොරොන්දු වෙනවා වගේම විද්‍යාව තියෙන බර. එහෙම නැත්නම් විද්‍යාව තියෙන ළමයි හිසරදේ සම්පූර්ණ නැති කරලා දෙනවා. වගකීමක් ඇතුව කියන්නේ අපි පන්තියට සම්බන්ධ වෙලා වැඩ ටික කරන් යමු. 10 වසරේ YouTube channel එකට දාලා තියෙනවා. ඔයාලට හැමෝටම ෆ්‍රී බලන්න පුළුවන්. 10 වසරේ පළවෙනි දවසේ කොහොමද කියලා. ඒක ටික කොහොමද කියලා මතකද කියලා බලන්න. 11 වසරේ විභාගෙ ලියන්න ඉන්න අය ඒ පන්තියත් බලන්න පැය එකමාරයි තියෙන්නේ. වැඩි කරන්නේ පැය එකමාරයි තියෙන්නේ ළමයි. හරිද? මේකත් එච්චර දිග වීඩියෝ එකක් නෙමෙයි වල ලැබෙන්නේ. එතකොට ඔයාලට පැය එකමාරක් වගේ ඇතුළත කොටසක් පාඩම් ඉවර කරගන්න පුළුවන් ළමයි. ඒක පාඩම් කරලා සම්පූර්ණ මතකයත් එක්ක තමයි යන්නේ. වෙන පන්ති වල වගේ නෝට් එක ලියලා ඉවර වෙන පන්තියක් නෙමෙයි. ඒ පැය එකමාරේ ඒ උගන්වන කොටස සම්පූර්ණ 100ක් පාඩම් කරලා යවලා නතර වෙන්නේ. හරිද? ඒතකොට ඔයාලට ගොඩාක් වැදගත් වෙයි මේ පාඩම. හරිද? ඒතකොට අපි 11 වසරේ පළවෙනි පාඩමට යයි. 11 වසරේ පළවෙනි පාඩම තමයි ජීවි පටක. 11 වසරේ පළවෙනි පාඩම තමයි ජීවි පටක. ජීවි පටක. හරි. එතකොට මේ පාඩම ඉතාමත් වැදගත් පාඩමක්. හරිද? මේ පාඩමත් ඉතාමත් වැදගත් පාඩමක්. ඒ කියන්නේ ජීවි පටක කියන එක ඔයාලට MCQ ගොඩාක් අහන්න පුළුවන් තැනක්. හරිද? හරි. එතකොට ඔයාලට මම ඩේලි රිපෙෂ් පේපර් එක ගැන පොඩ්ඩක් විස්තරයක් කියන්නම්. ඩේලි රිපෙෂ් පේපරේ විදියට MCQ 10ක් වගේ ලැබෙනවා දවසකට. ස්ට්‍රක්චර් එන්න පුළුවන් ස්ට්‍රක්චර් ප්‍රශ්නයක් දෙකක් ලැබෙනවා ළමයි දවසකට ප්‍රශ්නයක් වගේ. රචනා ප්‍රශ්නයක් ලැබෙනවා. හරිද? සම්පූර්ණ පේපරයක් කවර් වෙන විදියට තමයි මේ විනාඩි 20ක ඩේලි රිපෙෂ් පේපර් එකත් කවර් වෙන්නේ. හරිද? ඒ කියන්නේ මම ඔයා හිතන්න අද ජීවි පටක කොටස ඉගෙනුවා නම් ඊළඟ සතිය වෙනකොට ජීවි පටක කොටසෙන් අහන්න පුළුවන් MCQ ටික, ස්ට්‍රක්චර් ටික, එසේ ටික, ප්‍රශ්න ටික දාලා විනාඩි 20ක පොඩි පේපර් එකක් ඔයාලට ලැබෙනවා. මේ පාඩම ළමයි මාත් එක්ක පාඩම් කරන් ගියා. ඩේලි රිපෙෂ් පේපර් එක මාත් එක්ක සාකච්ඡා කරා. ඔයාලා කලින් විනාඩි 10ක් විතර අරන් ලියලා ඊට පස්සේ ළමයි වොයිස් නෝට් එක ඇහුවා. සම්පූර්ණ පාඩමක් ගොඩ දාගන්න පුළුවන්. සම්පූර්ණ පාඩම් ටික ওই විදිහට අපිට ලස්සන ටියුට් එකකුත් එක්ක, ලස්සන වොයිස් නෝට් එකකුත් එක්ක ලස්සනට වැඩ ටික කරන් යන්න තියෙනවා. හරිද? අපි පාඩමට ගිහින් බලමු ළමයි කොහොමද පන්තිය වෙන්නේ වැඩ ටික කියලා. ඔයාලා දැන් දැනගන්න ඕන පන්තිය මොනද? පන්තිය විස්තර දැනගත්තට වැඩක් නැහැ. පන්තිය හොඳයිද නරකයිද කියලා දැනගන්න එපා නේද? එතකොට අපි මේ වැඩ ටික බලමු ළමයි ඉස්සරහට. හරි. අපි ජීවි පාඩක කොටසින් ආරම්භ කරමු. ළමයි
අනිත් කොහොම කවුරු මොන විදියට කරත් ළමයි ජීවි පටකයක්. ළමයි පටක කියන එකක් මම උගන්වන්නේ ප්‍රධාන මාතෘකා හතරකට. පටක කියන එක මම උගන්වන්නේ ප්‍රධාන මාතෘකා හතරකට. එකක් තමයි ළමයි පටකයේ ස්වરૂපය. පටකයේ ස්වરૂපය. ස්වરૂපය. අනිත් එක තමයි පටකයේ ලක්ෂණ. පටකයේ ලක්ෂණ. පටකයේ ලක්ෂණ. අනිත් එක තමයි ළමයි පටකය පිහිටන ස්ථාන. පටකය පිහිටන ස්ථාන. පිහිටන ස්ථාන. හරිද? හතරවෙනි එක තමයි පටකයේ කාර්ය. පටකයේ කාර්ය. පටකයේ කාර්ය. හරි. ඔයාලා දැන් ළමයි බලන්න, දැන් ඔයාලා මේ පාඩම ඉගෙනගෙන තියෙනවා නම් කලින් ඔයාලා බලන්න පටකයක මෙන්න මේ මාතෘකා හතර පුළුවන්ද කියලා. ඒ මාතෘකා හතර පුළුවන් නම් ළමයි ඔයාලට පටකයකින් අහන්න පුළුවන් සම්පූර්ණ ප්‍රශ්න ටික ඔයාලට පුළුවන්. ඒක මේ මාතෘකා හතරෙන් එහාට ළමයි පටකයකින් ප්‍රශ්න අහන්න නැහැ. හරි තේරුණා නේද? එතකොට පටකයකින් අහන්න පුළුවන් සම්පූර්ණ ප්‍රශ්න ටික තමයි මේ. එහෙනම් බලන්න ළමයි ඔයාලට මේ මාතෘකා හතර පටකයක් ගත්තට පස්සේ පුළුවන්ද කියලා. තේරුණා නේද? හරි. අපි ওই මාතෘකා හතර යටතේ තමයි ළමයි ඉගෙන ගන්න පටකයක්. අපි පළවෙනියටම ඉගෙන ගන්න යන ළමයි පටකයක් කියන්නේ මොකක්ද කියලා. දැන් අපි දන්නවා පටකයක් ඉගෙන ගන්න මොන මාතෘකා හතරේද කියලා. එන හතර යටතේද කියලා. එහෙනම් අපි බලමු පටකයක් කියන්නේ මොකක්ද කියලා. පටකයක් යනු. පටකයක් කියලා කියන්නේ මොකක්ද ළමයි? පටකයක් කියන්න කලින් පටක හැදෙන්නේ මොනව එකතු වෙලාද ළමයි? පටක හැදෙන්නේ මොනව එකතු වෙලාද? පටක හැදෙන්නේ ළමයි ඔයාලා දන්නවා මොනවද? සෛල එකතු වෙලා හැදෙනව මොනවද? සෛල එකතු වෙලා හැදෙනව මොනවද? සෛල කිහිපයක් එකට එකතු වෙලා මොනවද හැදෙන්නේ? පටක හැදෙනවා. පටක හැදෙනවා. නේද? සෛල කිහිපයක් එකතු වෙලා පටක හැදෙනවා. නේද ළමයි? එතකොට පටක කිහිපයක් එකතු වෙලා මොනවද හැදෙන්නේ? අවයව. අවයව. පටක කිහිපයක් එකතු වෙලා හැදෙනවා අවයව. අවයව කිහිපයක් එකතු වෙලා මොනවද ළමයි හැදෙන්නේ? අවයව කිහිපයක්. නේද? අවයව කිහිපයක් එකතු වෙලා හැදෙනවා ළමයි පද්ධතියක්. 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 බහිස්රාවී පද්ධතිය, රුධිර සංසරණ පද්ධතිය, ඒ වගේ පද්ධතියක් හැදෙනවා. පද්ධති කිහිපයක් එකතු වෙලා ළමයි ඔයාලට මේ අපි ඉන්න ජීවියා නිර්මාණය වෙනවා. ජීවියාගෙන් පස්සේ ළමයි ඉස්සරහට යන විදිය ජීවියා, ගහණය, ප්‍රජාව ඔය විදිහට ළමයි ඔයාලා A level වලට ගියාට පස්සේ ඉගෙන ගන්නවා. තේරුණා නේද? එච්චර ඕනේ ඔයාලා O level විදියට ළමයි O level මෙතනින් ඉවරයි. O level දක්වා ඉගෙන ගන්න තියෙන ළමයි සෛල වලින් හැදෙනවා පටක, පටක කිහිපයක් එකට එකතු වෙලා හැදෙනවා අවයව, අවයව කිහිපයක් එකට එකතු වෙලා හැදෙනවා පද්ධති, පද්ධති කිහිපයක් එකතු වෙලා හැදෙනවා ජීවියා කියන එකන. නේද? එහෙනම් ජීවියා නිර්මාණය වෙන්නේ ළමයි ඔය විදියට. තේරුණා නේද? හරි. පොඩ්ඩක් ඉන්න ළමයි විනාඩියක් දෙන්න මට. හරි. එතකොට ජීවියා කියන එක්කෙනා නිර්මාණය වෙන්නේ ළමයි මොනව එකතු වෙලාද? මොන විදියටද එකතු ජීවියා කියන එක්කෙනා නිර්මාණය වෙන්නේ? සෛල එකතු වෙලා ළමයි පටක හැදෙනවා. පටක කිහිපයක් එකට එකතු වෙලා හැදෙනවා පද්ධති අවයවය. අවයව කිහිපයක් එකතු වෙලා හැදෙනවා පද්ධති. පද්ධති කිහිපයක් එකතු වෙලා අපිට හැදෙනවා අපේ මෙන්න මේ ජීවියා කියන එක්කෙනා. තේරුණා නේද? හරි. ඔයාලට ඔක පාඩම් කරන්න දෙයක් නැහැ. ඔයාලා හැමෝටම ඔක පුළුවන්. නේද? මම හිතනවා ඔයාලා හැමෝටම පුළුවන්. හරි. එතකොට මෙන්න මේක තමයි අපේ මාතෘකාව. අපේ 11 වසරේ පළවෙනි මාතෘකාව තමයි පටක. පටක. නේද? මං කිව්ව පටකයක් කියලා කියන්නේ මොකක්ද කියලා දැනගන්න අපි මේ යන්නේ. ළමයි පටකයක් කියන එක කරන්නේ ළමයි එක නිශ්චිත කාර්යයක්. මොකද්ද? පටකයක් කරන්නේ ළමයි යම් නිශ්චිත කාර්යයක්. යම් නිශ්චිත කාර්යයක්. යම් නිශ්චිත කාර්යයක්. පටකයක් කරන්නේ ළමයි යම් නිශ්චිත කාර්යයක්. ඔයාලට බෝඩ් එක පේනවා කියලා මම හිතනවා ළමයි. මෙතන පොඩි දිලිසුමක් තියෙනවා ළමයි. හරිද? හරි. ඒක වැඩක් නැහැ. හරි. පටකයක් කියන එක ළමයි කරන්නේ මොකද? යම් නිශ්චිත කාර්යයක්. එතකොට ළමයි මේ යම් නිශ්චිත කාර්ය පටකයකට කරන්න නම් ළමයි ප්‍රධාන ලක්ෂණ දෙකක් තියෙන්න ඕන. එකක් තමයි ළමයි පොදු සම්භවයක් තියෙන්න ඕන. පොදු සම්භවයක් තියෙන්න ඕන. පොදු සම්භවයක්. මේ පටකයක් කියන එක හැදෙන්න ළමයි මොකද තියෙන්න ඕන? එකක් පොදු සම්භවයක් තියෙන්න ඕන යම් නිශ්චිත කාර්යයක් කරන්න නම්. ඒ විතරක් නෙමෙයි ළමයි සෛල සමූහයක් වෙන්න ඕනේ. එක සෛලයක් නම් ඒකට පටකයක් කියන්නේ නැහනේ. එක සෛලයක් නම් අපි ඒකට කියන්නේ සෛලයක්.
නේද? මං කිව්ව පටකයක් හැදෙන්නේ සෛල කිහිපයක් එකතු වෙලා. එහෙනම් ළමයි මේතෙන්ද සෛල කිහිපයක් තියෙන්න ඕන. සෛල කිහිපයක්. සෛල කිහිපයක් එකතු වෙලා තමයි ඔන්න ඔය නිශ්චිත කාර්ය කරන්න ළමයි. එහෙනම් පටකයක් කියන එකේ අර්ථ දැක්වීම ඔයාලා පාඩම් කරන්න එපා. ළමයි පත හැලී පාඩම් කරන්න එපා. ඔයාලට මේක විතරක් නෙමෙයි ඒ විද්‍යාවට පාඩම් කරන්න තියෙන්නේ. තව විෂය කරුණු කන්දක් පාඩම් කරන්න තියෙනවා. නේද? එතකොට අමතක වෙනවා ළමයි. අර්ථ දැක්වීම කියන ඒවා අමතක කර වෙනවා. ඒක නිසා මම මේ කියන්නේ ළමයි මෙහිම අපි පාඩම් කරන් යමු. කලබලයක් නැහැ. අපි හිමීට කරන් යමු. අපිට ඕන අවුරුද්දක් ඇතුළත මම විෂය නිර්දේශ ඉවර කරනවා. ඔයාලා මාත් එක්ක මේ කරන් යන මේකෙන් කරන් යන විතරයි ඔයාලට තියෙන්නේ. මං කියන වැඩ ටික කරලා. හරිද? විද්‍යාව අපි නොහිතන රිසාඩ් එකක් හැමෝම අමාරු ළමයි. ළමයි මම පාඩම් කරපු විදිහට මම මේ කරන්නේ. හරිද? ළමයි මම මාස ගාණක් ගිහිල්ලා අපි පන්ති වල ඇද ගියපුවා අපි ළමයි කොහෙන් හරි මේ පාඩම් ටික කවර් කරාම වැඩිපුර පේපර් කරන එක අපි කරන්න ඕන ළමයි. හරිද? වැඩිපුර පේපර් කරන එක කරන්න ඕන. සාමාන්‍යයෙන් ඔයාලා හිතන්න පේපර් 30ක් විතර ගිහිල්ලා ලියලා ගෙදරදී හුරු වෙලා 31 වෙනි පේපරේ විතර ඔයාලා සාමාන්‍ය පෙළ පේපරේ ලියන විද්‍යා පේපරේ. ඔයාලට මොකද්ද දැනෙන හැඟීම? නුහුරු හැඟීමක්ද දැනෙන්නේ? නෑ ළමයි. අන්න ඒක අපි කියන්නේ. අපි මේ විදිහට වැඩ ටික කරන් යමු. හරිද? කලබලයක් නෑ. මේ කරන් යන විදිහට කරන් යන්න තියෙන්නේ. හරි. එතකොට පටකයක් කියන එක ළමයි මොකටද තියෙන්නේ? යම් නිශ්චිත කාර්යයක් කරන්න. ඒ නිශ්චිත කාර්ය කරන්න නම් මොකක් තියෙන්න ඕනද? පොදු සම්භවයක් තියෙන්න ඕන. ඒ විතරක් නෙමෙයි සෛල සමූහයක් තියෙන්න ඕන. එහෙනම් අර්ථ දැක්වීම කියමු ළමයි. පටකේ තියෙන්නේ කොහෙද ළමයි? පටක තියෙන්නේ කොහෙද? පොළවේද? නෑ ළමයි ජීවි දේහය තුල. මෙහෙනම් ළමයි පටකයක් යනු ජීවි දේහය තුල යම් නිශ්චිත කාර්යයක් කිරීම සඳහා පොදු සම්භවයක් සහිත සෛල සමූහයක් එහෙම නැත්නම් සෛල කිහිපයක් පටකයක් නම් වේ. ආයිසරයක් කියමු. පටකයක් කියලා කියන්නේ මොකද්ද? ජීවි දේහය තුල කොහෙවත් නෙමෙයි ළමයි තියෙන්නේ ජීවි දේහය තුලනේ. ඒක ඔයාලා දන්නවා. එහෙනම් පටකයක් කියන එකේ අර්ථ දැක්වීම කියද්දී ඔයාලා එතනින් පටන් ගන්න ඕන. මොකද්ද? කොහේ තියෙනවද කියලාද පටන් ගන්නෙ? ජීවි දේහය තුල යම් නිශ්චිත කාර්යයක් ඉටු කිරීමට පොදු සම්භවයක් සහිත සෛල සමූහයක් අපි කියනවා පටකයක් කියලා. පටකයක් යනු ජීවි දේහය තුල යම් නිශ්චිත කාර්යයක් ඉටු කිරීමට පොදු සම්භවයක් සහිත සෛල සමූහයක් පටකයක් නම් වේ. තේරුණා නේද ළමයි? පාඩම් කරන්න දෙයක් නැහැ. ඕවා අපි වෙන තැන්වල ළමයි ඕවා කටපාඩම් කරන එක අපි කරන්නේ නේද? විද්‍යාව විතර අපි කටපාඩම් කරනවා. නෑ ඔළුවට දාගන්න. පටකයක් තියෙන ළමයි යම් නිශ්චිත කාර්යයක් කරන්න. ඒ පටක තියෙන ජීවි දේහය තුල ළමයි යම් නිශ්චිත කාර්යයක් කරන්න නම් එක පැත්තකින් පොදු සම්භවයක් තියෙන්න ඕන. ඒ විතරක් නෙවෙයි පොදු සම්භවයක් කියලා වැඩක් නැහැ. සෛල සමූහයක් ඉන්න ඕන. පොදු සම්භවයක් කියලා කියන්නේ ළමයි එකම දැනෙ ඉපදිලා තියෙන්න ඕන. උත්පාදනය වෙලා තියෙන්න ඕන. පොදු සම්භවයක්. අපි හැමෝම ළමයි මිනිස් කොටාස ගත්තොත් පොදු සම්භවයකින් එන්නේ. ඒ වගේ ළමයි පොදු සම්භවයක් තියෙන්න ඕන. සෛල කිහිපයක් එකතු වෙන්න ඕන. අපි ඒකට කියනවා යම් නිශ්චිත කාර්යයක් කරනවා නම් ජීවි දේහය තුල තියෙන මොකද්ද? ඒක පටකයක් කියලා කියනවා. තේරුණා නේද? මහා මාර්ගයක්ද අපි ඉගෙන ගත්තේ? නෑ. පටකයක් යනු මොකද්ද? පටකයක් යනු ජීවි දේහය තුල යම් නිශ්චිත කෘත්‍යයක් ඉටු කිරීම නැත්නම් යම් නිශ්චිත කාර්යයක් ඉටු කිරීමට පොදු සම්භවයක් සහිත සෛල සමූහයක් පටකයක් නම් වේ. ආයිසරයක් කියමු. පටකයක් යනු ජීවි දේහය තුල යම් නිශ්චිත කාර්යයක් ඉටු කිරීමට පොදු සම්භවයක් සහිත සෛල සමූහයක් පටකයක් නම් වේ. තේරුණා නේද? හරි. ඕක අපි පොඩ්ඩක් මතකෙන් ලියාගමු. හරිද? ඔයාලට ටියුට් ලැබෙනකන් ළමයි ටියුට් වල මම කිව්ව නේද පටකේ ඉගෙන ගන්න යන ප්‍රධාන මාතෘකා හතරක් යටතේ ඒ තමයි පටකේ ස්වરૂපය, ඊට පස්සේ පටකේ ලක්ෂණ, පටකේ පිහිටන ස්ථාන, පටකේ කාර්ය. ළමයි පටකේ ස්වરૂපය ඉගෙන ගන්න ළමයි ටියුට් එකේ ලස්සන රූප සටහන් එක තියෙනවා ඔයාලට. තේරුණා නේද? ලස්සන රූප සටහන් එක්කම පටකේ මේ පටකේ නම් මේකට රූප සටහන. එහෙම ලස්සන රූප සටහන් තියෙනවා ළමයි. හරිද? ඒ ඔයාලා ඒ මාතෘකාව ඔයාලා ටියුට් එකක ලැබුණ ගමන් ඉගෙන ගන්න. හරිද? ඔයාලට මතක තියාගන්න පටක කියන පාඩම විතරක් නෙමෙයි මේ පාඩම් ටික ලස්සනට කටපාඩම් කරලා ගොඩ දාලා දෙනවා. හරි නේද? හරි. එතකොට පටකයක් යනු කියමු හැම ජීවි දේහය තුල යම් නිශ්චිත කාර්යයක් ඉටු කිරීමට පොදු සම්භවයක් සහිත සෛල සමූහයක් පටකයක් නම් වේ. තේරුණා නේද? හරි හැමෝම පොඩි කටුකොලයක් අරගෙන ටියුට් ලැබුණාට පස්සේ මේවා ළමයි හිස්තැන් පුරවනවා මොකක්වත් දෙයක් නැහැ ටියුට් එක ලැබෙනවා. අපි කොලයක් අරගෙන ලියමු. ළමයි ඔයාලා මේ පාඩම නිකන් පැය දෙක නම් පැය දෙකමාර නම් 3 නම් ඒක ළමයි නිකන් අහන් ඉඳලා වැඩක් නෑ ඇත්තටම. ඔයාලට මෙතන ළමයි මේ වීඩියෝ එක බලන්නේ මම හිතන්නේ විද්‍යාව ගොඩ දා ගන්න ඕන කියලා හිතන අය. නේද? විද්‍යාව ගොඩ දා ගන්න ඕන කියලා හිතන අය. එහෙනම් ළමයි ඔයාලා පොත් මේසකින් වාඩි වෙලා මෙතන මම පැය එකමාරක් වගේ වීඩියෝ එක දෙන්නේ ඔයාලට වැඩි දුර දෙන්නේ නෑ ළමයි. කවද කරත් පැය එකමාරයි උඩරිම දෙකක් වේ.
හරිද? එතකොට ළමයි මම වැඩිපුර පන්ති ඔයාලා ළමයි මමත් පොඩි කොල්ලෙක්. හරිද? මම දන්නවා පන්ති එක විදියට වාඩිලා ඉන්න බෑ. එහෙනම් ළමයි ඒ කරන පැය එකමාර දෙක ඔයාලා හරියට පොත් මේසෙක වාඩිලා මං කියන විදියට වැටි කරන්න ඕන. විද්‍යාව කර දා ගන්න ඕන නා. හරිද? හරි ලියමු කටුකොලයක් අරගෙන පටකයක් යනු පටකයක් යනු පටකයක් යනු ජීවිදේහේ අඩංගු වන 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 යම් නිශ්චිත කාර්යයක් ඉටු කිරීමට යම් නිශ්චිත කෘත්‍යයක් ඉටු කිරීම එහෙම ලියන්න. යම් නිශ්චිත කෘත්‍යයක් ඉටු කිරීමට ඉටු කිරීම සඳහා යම් නිශ්චිත කෘත්‍යයක් ඉටු කිරීම සඳහා යම් නිශ්චිත කෘත්‍යයක් ඉටු කිරීම සඳහා සැකසුණු පොදු සම්භවයක් සහිත සැකසුණු පොදු සම්භවයක් සහිත සෛල සමූහයක් පටකයක් නම් වේ. යම් නිශ්චිත කෘත්‍යයක් ඉටු කිරීම සඳහා සැකසුණු පොදු සම්භවයක් සහිත සෛල සමූහයක් පටකයක් නම් වේ. පටකයක් නම් වේ. පටකයක් නම් වේ. හරි. පටකයක් නම් වේ. ළමයි හරි. එතකොට ඔයාලා ළමයි වේගෙ වැඩි වගේ නම් නෝට් එක කියවනවා. ඔයාලා වීඩියෝ එක නවත්ත බලන්න. හරිද? වීඩියෝ එක නවත්ත බලන්න. හරි. පටක. එතකොට ළමයි පටකයක් යනු කියලා ඇහුවොත් දැන් ඔයාලට පාඩම් කරලා නෙමෙයි. ඔයාලට ළමයි මතකෙන් ඒ කියන්නේ ඔයාලට ළමයි දැන් මේක අවුලුවේ තියෙනවා. පටකයක් නම් අනිවාර්යෙන් යම් නිශ්චිත කාර්යයක් කරන්න ඕන. නිකම් පටක නිපද වෙන්නේ නැහැ. එතකොට ඒක කරන්න නම් අනිවාර්යයෙන්ම පොදු සම්භවයක් තියෙන්න ඕන. එක සෛලයක් ඉඳලා බෑ. සෛල සමූහයක් ඉන්නවා. ළමයි ඔය පටක කියන එක ප්‍රධාන ආකාර දෙකකට කඩන්න පුළුවන් ළමයි. ප්‍රධාන ආකාර දෙකකට කඩන්න පුළුවන්. එකක් තමයි ළමයි ශාක පටක. ශාක පටක. අනික තමයි ළමයි සත්ව පටක. සත්ව පටක. හරි. එහෙනම් පටක ප්‍රධාන ආකාර දෙකයි ශාක පටක හා සත්ව පටක. එහෙනම් පටක ආකාර දෙක කියමු බලන්න ඔයාලා. හැමෝම ශාක පටක හා සත්ව පටක. ආයිසරයක් ශාක පටක හා සත්ව පටක. ළමයි ශාක පටක කියන එකත් ප්‍රධාන ආකාර දෙකකට අපිට කඩන්න පුළුවන්. ශාක පටක කියන එකත් අපිට ළමයි ප්‍රධාන ආකාර දෙකකට කඩන්න පුළුවන්. එකක් තමයි ළමයි විභාජක පටක. මම මේක පාඩම් කරනවා බය වෙන්න එපා. විභාජක පටක. අනිත් එක තමයි ළමයි ස්ථිර පටක. ස්ථිර පටක. ස්ථිර පටක. ඔයාලා සත්ව පටක කියන එක ළමයි අමතක කරන්න. හරි. ඔයාලා පටක ආකාර දෙකක් තියෙනවා කියලා ඔයාලා දන්නවා. මොකද ශාක පටකයි සත්ව පටකයි. අපි මුලින් ඉගෙන ගන්න ළමයි ශාක පටක කියන කොටස. තේරුණා නේද? එතකොට ඔයාලා සත්ව පටක කියන එක අමතක කරන්න. ඒක ඒ වෙලාවට මම පාඩම් කරනවා. හරිද? හරි. එතකොට ශාක පටක. ළමයි ශාක පටකත් ප්‍රධාන ආකාර දෙකයි. ඔයාලා දන්නවා ළමයි ශාකයක් නම් ඔයාලා හිතන්න මෙහෙම පැල කරාට පස්සේ පොඩිම දවසේ ඉන්නවනම් ඔයාලා පොඩිද පැලයක් තියෙනවනම් හැමදාම ඔය සයිස් එකද තියෙන්නේ. හැමදාම ඔය සයිස් එකද තියෙන්නේ. නෑ ඔක වර්ධනය වෙවි යනව නේද උඩට? එතකොට ළමයි අන්නේ විභාජනය වෙවි යන්න පුළුවන් හැකියාව මත ළමයි ශාක පටක ප්‍රධාන ආකාර දෙකයි. විභාජනය වෙන්න පුළුවන් නම් අපි ඒවට කියනවා විභාජක පටක. විභාජනය වෙන්න බැරි පටක නම් අපි ඒවට කියනවා ස්ථිර පටක. ස්ථිර පටක. ශාකයක ඔය පටක ආකාර දෙකම තියෙනවා. තේරුණා නේද? හරි. පටක ප්‍රධාන ආකාර දෙකයි. මොකද්ද? ශාක පටක හා සත්ව පටක. ශාක පටකත් ප්‍රධාන ආකාර දෙකයි. මොකද්ද? විභාජක පටක හා ස්ථිර පටක. හරි. අපි දැන් මෙච්චර ඉගෙන ගත්ත ටික හරි ඔළුව ක්ලියර් කරගන්න. හරි. එතකොට පටකයක් කියලා කියන්නේ මොකද්ද ළමයි? පටකයක් කියන්නේ ජීවිදේහය තුල පවතින යම් නිශ්චිත කෘත්‍යයක් ඉටු කිරීමට සැකසුණු මොකක් තියෙනවද? පොදු සම්භවයක් සහිත සෛල සමූහය. පටකයක් නම් වේ. පටක ප්‍රධාන ආකාර දෙකකි. හරි නේද? මොකද්ද? ශාක පටක හා සත්ව පටක. ශාක පටකත් ප්‍රධාන ආකාර දෙකකි. මොකද්ද? විභාජක පටකයි ස්ථිර පටකයි. විභාජක පටකයි ස්ථිර පටකයි. විභාජක පටක හා ස්ථිර පටක. තේරුණා නේද? හරි. එතකොට ඔයාලට උතෙන්ට නම් පාඩම් නේද ළමයි? මතකයි නේද? හරි. මම සත්ව පටක පැත්ත මම කරනවා. හරි නේද? හරි. ළමයි විභාජක පටක කියන එකට අපිට උදාහරණ තුනක් දෙන්න පුළුවන්. විභාජක පටක කියන එකට අපිට උදාහරණ තුනක් දෙන්න පුළුවන්. විභාජක පටක වලට උදාහරණ තුනක් දෙන්න පුළුවන්. ළමයි විභාජනය වෙන්නේ ගහේ අග්‍රස්තවල නම් අපි ඒවට කියනවා අග්‍රස්ත විභාජක. මොකද්ද? අග්‍රස්ත විභාජක. අග්‍රස්ත විභාජක.
ළමයි විභාජනය වෙන්නේ ගහේ අග නම් අපි ඒවට කියන්නේ මොනවද? එහෙම මතක තියාගන්නේ. මොකද්ද? ළමයි මේ කවිඳු අයියා කිව්වා මොකද්ද? කොහෙම මතක් කරගන්න ඔයාලා ඔළුවේ තියාගන්න ඕන ළමයි. හරිද? පටක ප්‍රධාන ආකාර දෙකයි ශාක පටකයි සත්ව පටකයි. ශාක පටක ප්‍රධාන ආකාර දෙකයි විභාජනය වෙන්න පුළුවන් බැරි හැකියාව මත ප්‍රධාන ආකාර දෙකයි. මොකද්ද? විභාජක පටකයි ස්ථිර පටකයි. විභාජනය වෙන්න පුළුවන් අපි ඒවට කියනවා විභාජක පටක. විභාජනය වෙන්න බැරි නම් අපි මේ පටක වලට කියනවා ස්ථිර පටක. තේරුණා නේද? විභාජක පටකත් ඊට පස්සේ උදාහරණ තුනක් තියෙනවා. එකක් තමයි විභාජනය වෙන්නේ ගහේ අග්‍රස්තවල නම් ළමයි යට අග්‍රස්තේ හෝ ඉහළ අග්‍රස්තේ නම් අපි ඒවට කියනවා අග්‍රස්ත විභාජක. අනිත් එක තමයි අයන්නෙම පටන් ගන්න අනිත් එක අන්තරස්ත විභාජක. අපි ඔය මොනවද කියලා බලමු ඉස්සරහ. හරිද? අන්තරස්ත විභාජක. අන්තරස්ත විභාජක. අග්‍රස්ත විභාජක අන්තරස්ත විභාජක. අනිත් එක ළමයි පාර්ශ්වික විභාජක. පාර්ශ්වික විභාජක. විභාජක. හරි. විභාජක ප්‍රධාන ආකාර විභාජක පටක ප්‍රධාන ආකාර තුනකි. මොකද්ද? අග්‍රස්ත විභාජක අයන්නෙන් පටන් ගන්න අනිත් එක අන්තරස්ත විභාජක අනිත් එක පාර්ශ්වික විභාජක. අග්‍රස්ත විභාජක අන්තරස්ත විභාජක පාර්ශ්වික විභාජක. තේරුණා නේද? තේරුණා නේද? හරිද? ස්ථීර පටක කියන එකත් අපිට ළමයි ප්‍රධාන ආකාර දෙකකට කඩන්න පුළුවන්. ස්ථීර පටක කියන එක තමයි අපිට ප්‍රධාන ආකාර දෙකකට හදන්න පුළුවන්. එකක් තමයි ළමයි ස්ථීර පටකත් එක සෛලයකින් නම් හැදලා තියෙන අපි කියනවා ඒවට සරල ස්ථිර පටක. සරල ස්ථිර පටක. සරල ස්ථිර පටක. අනිත් එක තමයි ළමයි ස්ථිර පටකත් සෛල කිහිපයකින් නම් එහෙම නැත්නම් පටක කිහිපයකින් නම් හැදලා තියෙන අපි ඒවට කියනවා ළමයි සංකීර්ණ ස්ථිර පටක. සංකීර්ණ ස්ථිර පටක. ස්ථිර පටක. හරි. ළමයි පටක ප්‍රධාන ආකාර දෙකයි කිව්ව මොකද්ද? ශාක පටකයි සත්ත්ව පටකයි. ශාක පටක ප්‍රධාන ආකාර දෙකයි කිව්ව මොකද්ද? විභාජනය වෙන්න පුළුවන් බැරි හැකියාව මත විභාජක පටකයි ස්ථිර පටකයි. එතකොට විභාජක පටක වලට උදාහරණ තුනයි මොකද්ද? ශාකයේ ඉහළ කෙළවරවල නම් සිද්ධ වෙන්නේ විභාජනය. ඒවට අපි කියනවා අග්‍රස්ත විභාජක. අයන්නෙම පටන් ගන්න අනිත් එක අන්තරස්ත විභාජක. අනිත් එක පාර්ශ්වික විභාජක. පාර්ශ්වික විභාජක. ස්ථිර පටකත් ප්‍රධාන ආකාර දෙකයි. ඔයාලා දන්නවා ළමයි මොකද්ද විභාජනයේ ස්ථිර පටක කියන එක ළමයි සෛල එකකින් නම් හැදලා තියෙන අපි ඒවට කියනවා සරල ස්ථිර පටක. ගොඩකින් නම් සෛල හැදලා තියෙන අපි ඒවට කියනවා සංකීර්ණ ස්ථිර පටක. සංකීර්ණ ස්ථිර පටක. තේරුණා නේද? හරි. ඔතෙන්ට නම් පාඩම්ද ළමයි? ඔතෙන්ට නම් පාඩම්ද? එහෙනම් එච්චරයි ළමයි. එහෙනම් එච්චරයි. හරිද? ඔච්චරයි මතක තියාගන්න ඕන. අපි කොටසෙන් කොටස ඉස්සරහට යන් හිමීට. හරි. ඔයාලා ලියා ගන්න පටකයක් යනු කියන එක අපි මුලින් නම් ආයි පොඩ්ඩක් එක සැරයක් මතක් කරගමු. පටකයක් යනු මොකද්ද? ජීවි දේහේ තමයි තියෙන්නේ. ජීවි දේහේ තියෙන මොකක් කරන්නද? යම් නිශ්චිත කෘත්‍යයක් ඉටු කිරීමට මොනවද සලකන්න ඕනේ? දෙක ප්‍රධාන කරුණු දෙක. පොදු සම්භවයක් තියෙන්න ඕන, සෛල සමූහයක් වෙන්න ඕන. අපි හැම එකකට කියනවා පටකයක් කියලා. තේරුණා නේද? හරි. පටකත් ප්‍රධාන ආකාර කීයද? දෙකයි. මොකද්ද? ශාක පටකයි, සත්ත්ව පටකයි. ශාක පටක ප්‍රධාන ආකාර කීයද? විභාජනය වෙන්න පුළුවන් බැරි හැකියාව මත. කියලා දෙකයි. මොකද්ද? විභාජක පටකයි, ස්ථිර පටකයි. විභාජනය වෙන්නේ ගස්වල අග්‍රස්තවල නම් අපි ඒවට කියනවා අග්‍රස්ත විභාජක. අයන්නෙන් පටන් අනිත් එක අන්තරස්ත විභාජක. අනිත් එක පාර්ශ්වික විභාජක. පාර්ශ්වික විභාජක. කඩට හුරු කරගන්න. ඊට පස්සේ මේ තුන ළමයි අග්‍රස්ත කියනකොට අනිත් තුන එනවා. අනිත් දෙක එනවා. මොකද්ද? අග්‍රස්ත, අන්තරස්ත, පාර්ශ්වික. අග්‍රස්ත, අන්තරස්ත, පාර්ශ්වික. තේරුණා නේද? හරි. ස්ථිර පටක ප්‍රධාන ආකාර දෙකයි. සෛල එකකින් නම් හැදලා තියෙන අපි ඒවට කියනවා සරලයි. එකයි. එක සෛලය නම් අපි කියනවා සරල ස්ථිර. සෛල ගොඩකින් නම් හැදලා තියෙන අපි ඒවට කියනවා සංකීර්ණ ස්ථිර පටක. සංකීර්ණ ස්ථිර පටක. තේරුණා නේද? අපි මේවටත් උදාහරණ බලන්න ඕන ළමයි. මේවට තමයි උදාහරණ තමයි ළමයි. මේකට උදාහරණ තුනක් තියෙනවා ළමයි. මේකට උදාහරණ දෙකක් තියෙනවා. මේකට උදාහරණ දෙකක් තියෙනවා ළමයි. මේකට උදාහරණ දෙකක් තියෙනවා. ළමයි සරල ස්ථිර පටක. සරලයි කිව්ව ගමන් ඔයාලට ඔළුවට එන්න ඕන මෘදුයි. මොකද්ද? සරලයි කිව්ව ගමන් ඔයාලට ඔළුවට එන්න ඕන මෘදුයි. මෘදුස්තර. 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 මෘදුස්තර පටක. අනිත් එක තමයි ළමයි දෘಢස්තර. මෘදුස්තරයේ අනිත් එක අයියා දෘಢස්තර. දෘಢස්තර. අනිත් එක තමයි ළමයි ස්තුල කෝණාස්තර. ස්තුල කෝණාස්තර. ස්තුල
කෝණාස්තර ස්ථූල කෝණාස්තර. හරි. එහෙනම් සරල ස්ථිර පටක වලට උදාහරණ තුන මොකද්ද? සරලයි කිව්ව ගමන් ඔළුවට එනවා මෘදුයි. මෘදුස්තර. මෘදුස්තරගේ අයියා දෘಢස්තර. අනිත් එක ස්ථූල කෝණාස්තර. ස්ථූල කෝණාස්තර. ළමයි සංකීර්ණ ස්ථිර පටක වලට උදාහරණ දෙකක් තියෙනවා. ඔයාලා සංකීර්ණයි කිව්ව ගමන් ළමයි ගහක තියෙන ශෛලමයි ෆ්ලෝයමයි. ගහක තියෙන ශෛලම එවිතා සංකීර්ණ ළමයි. ඇයි මේ සංකීර්ණ? ළමයි ශෛලම ෆ්ලෝයම පටකවල කාර්යය තමයි ජලයේ khනිජ අවශෝෂණය කරලා ශාකයේ ඉහළ කොන් වලට බෙදාහරන එක. ඒතකොට නම් ඒකට සංකීර්ණයි ටිකක්. හරිද? මේ පහළ මුල් වල තියෙන ජලය ඉහළම අග්‍රස්ත වලට ගෙනියනකොට ඊට ශක්තියක් තියෙනවා හොඳ සංකීර්ණව සැකිසලා තියෙනවා. නේද? ඒවා මේ මෘදු වගේ ඒවට කරන්න බෑ ළමයි. ආයෙත් ළමයි සංකීර්ණ ස්ථිර පටක වලට උදාහරණ දෙකයි ශෛලමයි ශෛලම පටකයි ෆ්ලෝයම පටකයි. ෆ්ලෝයම පටකයි. ශෛලම පටකයි ෆ්ලෝයම පටකයි. තේරුණා නේද? හරි. එහෙනම් ළමයි අපි මෙච්චර ඉගෙන ගත්ත ටික ආයි මතක් කරගමු. පටකයක් යනු මොකද්ද ළමයි පටකයක් කියලා කියන්නේ? දේහය තුල තියෙන යම් නිශ්චිත කාර්යයක් ඉටු කරන්න පොදු සම්භවයක් තියෙන සෛල සමූහයකට අපි කියනවා මොකක් කියලාද? පටකයක් කියලා. පටක ප්‍රධාන ආකාර දෙකයි. ශාක පටකයි සත්ත්ව පටකයි. ළමයි ශාක පටක ප්‍රධාන ආකාර දෙකයි. පොඩි ගහ හැමදාම පොඩියට තියනවද? නෑ විභාජනය වෙවි යන්න ඕන. අන්නේ විභාජනය වෙන්න පුළුවන් බැරි හැකියාව මත ප්‍රධාන ආකාර දෙකයි. විභාජක පටකයි ස්ථිර පටකයි. විභාජනය වෙන්න පුළුවන් අපි ඒවට කියන විභාජක පටක. විභාජනය වෙන්න බැරි නම් අපි හැමදාම ස්ථිරව තියෙනවා. නොසැලී ඉදිරියට යනවා. හැමදාම එකම විදියට තියෙනවා ස්ථිර පටක. විභාජක පටක වලට උදාහරණ මොනවද? විභාජනය වෙන්නේ ගහේ අග්‍රස්තේ නම් අපි ඒවට කියනවා අග්‍රස්ත විභාජක. තේරුණා නේද? අයන්නෙම පටන් ගන්න අනිත් එක අන්තරස්ත විභාජක. අනිත් එක පාර්ශ්වික විභාජක. පාර්ශ්වික විභාජක. තේරුණා නේද? හරි. ඊට පස්සේ තමයි ස්ථිර පටකත් ප්‍රධාන ආකාර දෙකයි. ස්ථිර පටක ප්‍රධාන ආකාර දෙක වෙන්නේ කොහොමද? සෛල හේකින් නම් හැදලා තියෙන්නේ. ඒ කියන්නේ සරලයි නම් අපි ඒවට කියනවා සරල ස්ථිර පටක. ස්ථිර පටක ටිකක් සංකීර්ණයි නම් අපි ඒවට කියනවා සංකීර්ණ ස්ථිර පටක. සංකීර්ණ ස්ථිර පටක. තේරුණා නේද? සරල ස්ථිර පටක. සරල ස්ථිර පටක වලට උදාහරණ මොනවද? සරලයි කිව්ව ගමන් මෘදුයි. මෘදුස්තර. මෘදුස්තරගේ අයියා දෘಢස්තර. අනිත් එක ස්ථූල කෝණාස්තර. මාත් එක්ක ළමයි කට හොල්ල කියවන්න. එතකොට තමයි මේ එකක් කියවෙනවා අනිත් ටික ඔළුවට එන්නේ. තේරුණා නේද? මෘදුස්තර, දෘಢස්තර, ස්ථූල කෝණාස්තර. සංකීර්ණ ස්ථිර පටක. සංකීර්ණ ස්ථිර පටකයක් කියලා කියන්නේ උදාහරණ මොනවද? සංකීර්ණ නම් ගහක ශෛලමයි ෆ්ලෝයමයි. ශෛලමයි ෆ්ලෝයමයි. තේරුණා නේද? ශෛලමයි ෆ්ලෝයමයි. හරි. එතකොට හරි. ඔයාලා පටකයක් කියලා එක ලියුව නේද ළමයි? පටකයක් කියන එක ලියාගෙන ඔයාලා මේ chart එක ලියා ගන්න ඕන. මේ chart එක ලියා ගන්න ඕන. හරි. ඔයාලා ලියාගමු. පළවෙනිම මැදින් පටක ඊට පස්සේ පටක ප්‍රධාන ආකාර දෙකයි ශාක පටක සත්ත්ව පටක. ළමයි බෝඩ් එක බලන්න නැතුව ඔයාලට හිතින් පුළුවන් නම් මේව කඩ කඩ chart එක අඳින්න. අන්න ඒකයි වැදගත්. හරිද? අන්න ඒකයි වැදගත්. එතකොට තමයි ළමයි ඔළුවට යන්නේ. ඔයාලට තමන්ගේ හිත බලන්න තනියම මේ chart එක ඇඳ ගන්න පුළුවන් නම් ඔයාලා කොච්චර ඔයාලා මේ දැන් පන්තියේ හිටපු මේ විනාඩි 10ට 15ට ඔයාලා කොච්චර වැඩක් කරගෙනද බලන්න. මෙච්චර දවසක් මතක තිබිච්ච නැති උදාහරණ දැන් මතකයි නම් ඔයාලා සාර්ථකයි ළමයි. මේ විදිහට ඉස්සරහට වැඩි කරන් ගියොත් ඔයාලට අනිවාර්යෙන්ම ඔයාලා හිතන් ඉන්න තැනට යන්න පුළුවන්. තේරුණා නේද? හරි එහෙනම් ළමයි තනියම ලියමු. පටක ප්‍රධාන ආකාර දෙකයි මොකද්ද? ශාක සත්ත්ව. ඊට පස්සේ ඒක ප්‍රධාන ආකාර දෙකකට කඩන්න පුළුවන් අපිට විභාජක පටකයි ස්ථිර පටකයි. නේද? විභාජනය වෙන්න පුළුවන් බැරි හැකියාව මත. ඊට පස්සේ විභාජක පට වලට උදාහරණ මෙන්න මේවා. නේද? මොනවද විභාජනය වෙන්නේ ගහේ අග්‍රස්තේන අපි කරන අග්‍රස්ත. අග්‍රස්ත වලින්ම අයන්නෙම පටන් ගන්න අනිත් එක අන්තරස්ත. අනිත් එක පාර්ශ්වික. හරිද? ස්ථිර පටක ප්‍රධාන ආකාර දෙකයි. සරල ස්ථිර පටකයි සංකීර්ණ ස්ථිර පටකයි. සරලව නම් ස්ථිර පටක බෙදෙන්නේ. ඒ කියන්නේ ටිකක් ස්ථිර පටක කියන එක සරලයි නම් අපි ඒවට කියනවා සරල ස්ථිර. ටිකක් සංකීර්ණ නම් අපි ඒවට කියනවා සංකීර්ණ ස්ථිර පටක. උදාහරණ සරලයි කිව්ව ගමන් ඔයාලට මතක් වෙනවා මෘදුස්තර. මෘදුස්තරගේ අයියා දෘಢස්තර. අනිත් එක ස්ථූල කෝණාස්තර. සංකීර්ණ ස්ථිර පටක වලට උදාහරණ මොනවද? ශෛලමයි ෆ්ලෝයමයි. ශෛලමයි ෆ්ලෝයමයි. හරි. ළමයි මේ chart එක ලියාගමු. ඔයාලට පේන්නේ නැත්නම් තියෙනවා නම් මොකක් හරි කමෙන්ට් වලට දාන්න මම අනිවාර්යෙන්ම ඒක ඔයාලට දාන්නම්. හරිද? කමෙන්ට් එකකට දාන්න ඔයාලා අයියේ මෙන්න මේක තන පේන්නේ නැහැ කියලා මම අනිවාර්යෙන්ම මේ නෝට් එක දාන්නම්. හරිද? ෆොටෝ එකක් හරි දාන්නම්.
ළමයා ඔයාලා වීඩියෝ එක නවත්තලා ඔය ටික ලියා ගන්න අපි ඊළඟ කොටසට යමු. හරි. අපි පළවෙනි මාතෘකාව තමයි ළමයි ශාක පටක. අපි ඉගෙන ගන්න යන්නේ ශාක පටක. ශාක පටක. ශාක පටක. ශාක පටක. හරි නේද? ශාක පටක. ළමයි ශාක පටක කියන එක බෙදෙන්න පුළුවන් බැරි හැකියාව මත මංගව ප්‍රධාන ආකාර කීයකට කරන්න පුළුවන්ද? ප්‍රධාන ආකාර කීයකට කරන්න පුළුවන්ද? දෙකකට කඩන්න පුළුවන්. එකක් තමයි විභාජක පටක. එකක් මොකද්ද? විභාජක පටක. විභාජක පටක. අනිත් එක මොකද්ද? විභාජනය වෙන්න බැරි නම් අපි ඒකට කියනවා ස්ථිර පටක. ස්ථිර පටක. ස්ථිර පටක. ස්ථිර පටක. තේරුණා නේද? හරි. විභාජනය වෙන්න පුළුවන් බැරි හැකියාව මත අපි ඒවට කියනවා මොකක් කියලාද? විභාජක පටකයි ස්ථිර පටකයි. තේරුණා නේද? හරි. ඊට පස්සේ ඔයාලා මේක ආයි ලියාගෙන ළමයි ශාක පටක ප්‍රධාන මෙහෙම ලියනවා ශාක පටක කියන මාතෘකාව ලියාගෙන ලියාගමු. ශාක පටක විභාජනය වීමේ හැකියාව මත විභාජනය වීමේ හැකියාව මත ප්‍රධාන ආකාර දෙකකි. එකක් ලියාගෙන මොකද ළමයි විභාජනය වෙන්න පුළුවන් නම් අපි ඒකට කියනවා විභාජක පටක. අංක 1 විභාජක පටක. අංක 1 විභාජක පටක. අංක 2 ස්ථිර පටක. අංක 2 මොකද්ද? ස්ථිර පටක. විභාජනය වෙන්න බැරි නම් අපි ඒවට කියනවා ස්ථිර පටක කියලා. නේද? හරි. එහෙනම් ලියාගමු ස්ථිර පටක. 1 විභාජක පටක, 2 ස්ථිර පටක. මාතෘකාව ලියා ගන්න ළමයි විභාජක පටක. මාතෘකාව විභාජක පටක. පළවෙනි මාතෘකාව මොකද්ද? විභාජක පටක. මං කිව්වා ළමයි ඔයාලට පටකයක් උගන්වද්දි මං උගන්වන්නේ ප්‍රධාන මාතෘකා 4ක් යටතේ. පළවෙනි මාතෘකාව තමයි ස්වરૂපය. පටකයේ ස්වરૂපය. පටකයේ මොකද්ද? ස්වરૂපය. අනික තමයි ළමයි පටකයේ ලක්ෂණ. තුන්වෙනියට මං කිව්ව මොකද්ද? ළමයි පටකයේ පිහිටන ස්ථාන. ඊළඟට මං කිව්ව හතරවෙනියට මොකද්ද ළමයි? ඔයාලට හතරවෙනි ලියන එක මෙතන පේන්නේ නැහැ. හතරවෙනියට මං කිව්ව ළමයි මොකද්ද? කාර්ය. පටකයේ කාර්ය. තේරුණා නේද? මං කිව්ව පටකයක් ගන්නන්නේ මං ප්‍රධාන ලක්ෂණ 4ක් යටතේ. ඒ තමයි පටකයේ ස්වરૂපය, පටකයේ පිහිටන ස්ථාන නැත්නම් පටකයේ ලක්ෂණ, තුන්වෙනියට පටකයේ පිහිටන ස්ථාන, හතර පටකයේ කාර්ය. අපි ළමයි දැන් ওই විදියට විභාජක පටකත් ඉගෙන ගමු. විභාජක පටක කොට දාගමු. අන්න ඒකයි කරන්න ඕන. ඉස්සරහට තියෙන දේවල් ගැන නෙමෙයි ළමයි. දැන් කරන කොටස හරියට කොට දාගන්න. මෙච්චර පස්සේ බැරි වෙච්ච දේවලුත් කමන්නේ නැහැ. ඒ ඔයාලට voice note එකෙන් අහලා ආයි දැනගන්න පුළුවන්. ඊට පස්සේ daily refresh paper එකෙන් ඔයාලට ආයි මතක් කරගන්න පුළුවන්. ආයි ළමයි daily refresh paper එක කියන්නේ ළමයි සම්පූර්ණ theory මතක් කිරීම. රිවිෂන් එකක් වගේ ළමයි. theory එකයි රිවිෂන් එකයි දෙකම නිකන් එක ළඟ යනවා වගේ ළමයි. හරිද? ප්‍රයෝජනෙ ගන්න ළමයි හැමෝම. හරිද? හරි. එතකොට ඔයාලා ළමයි මෙතනින් නම් වැඩි හරියට අල්ලගමු. විභාජක පටයක ළමයි ඔයාලා මෙන්න මේ මාතෘකා 4 පුළුවන් නම් විභාජක පටයකින් අහන්න පුළුවන් සම්පූර්ණ ප්‍රශ්න ටික ඔයාලට පුළුවන්. 100%ක් ළමයි වගකීමෙන් යන්න. ඔයාලා බලන්න මම ළමයි උගන්වන දෙයින් ඔයාලට පේපර් එකට උත්තරයක් ලියා ගන්න බැරි නම් ළමයි මගේ පන්තියෙන් එපා. ඒක වැඩක් නැහැනේ. අපි පේපර් වලට උත්තර ලියන්නේ මේ යන්නේ. නේද? එහෙනම් බලන්න මේ පටක ඉගෙන ගත්තට පස්සේ ළමයි ඔයාලට මේ මාතෘකා 4 කරාට පස්සේ ඔයාලට මේ පටකේ මේ විභාජක පටක කියන කොටසෙන් ආව ප්‍රශ්න වලට උත්තර ලියන්න පුළුවන්ද කියලා. පුළුවන් නම් ඔයාලට සාර්ථකයි. මාත් සාර්ථකයි. හරි නේද? එතකොට හරි අපි යම් විභාජක පටක කියන එකට විභාජක පටක වල නම් මේ ස්වરૂපය ඔයාලා හැම ඉගෙන ගන්න පටකයකම නම් ස්වરૂපය ඔයාලට ටියුට් එක ලැබුණම ඉගෙන ගන්න පුළුවන්. හැම එකම රූප සටහන් මම දීලා තියෙනවා. හරිද? ස්වરૂපය කියන එක බලා ගන්න පුළුවන් ඔයාලට ටියුට් එක ලැබුණට පස්සේ. එතකොට අපි මේ මාතෘකා තුන තමයි කතා කරන්නේ. හරි. එතකොට පළවෙනි මාතෘකාව තමයි ළමයි විභාජක පටකවල ලක්ෂණ. විභාජක පටක කියලා ප්‍රධාන මාතෘකාව ලියාගෙන ඒකට අනු මාතෘකාව ලියා ගන්න ළමයි ලක්ෂණ. ඒක අනු මාතෘකාව ලියා ගන්න ලක්ෂණ. හරි. ලක්ෂණ ලියා ගන්න කලින් චුට්ටක් අහගන්න.
ලක්ෂණ ලියාගෙන කලින් ළමයි මේ විභාජක පටක කියන එක ළමයි විභේදනය තවදුරටත් විභේදනය වෙන්න පුළුවන්ද බැරිද? ඒ කියන්නේ ළමයි විභේදනය වීමේ හැකියාව තියෙනවද නැද්ද? නැත්නම් ළමයි මේකට විභාජක පටක කියනවද? නෑ ළමයි විභාජක පටක කියලා කියන්නේ විභේදනය වීමේ හැකියාව තවදුරටත් තියෙනවද නැද්ද? ඒක ළමයි ඔයාලට බැලුමට පේනවනේ. විභේදනය වීමේ හැකියාව ඇත. විභේදනය වීමේ හැකියාව ඇතද නැතද? ඇත. ඇත. විභේදනය වීමේ හැකියාව ඇතද නැද්ද? ඇත. ළමයි ඔයාලා හිතන්න දැන් මේ විභාජක පටක කියන එක ඒ කියන්නේ දැන් ඉපදෙනකොට ඔයාලා හිතන්න විභාජක පටකේ ළමයි පටන් ගන්නකොටම බෙදිලද පටන් ගන්නව නැත්තේ බෙදෙන්නේ නැතුවද? බෙදෙන්නේ නැතුවද? ඔයා හිතන්න මේ මංගාව තියෙන මේ මාක පෙන් එක ළමයි ගොඩාක් චූටි මාක පෙන් එකක් නම් මට මේක තවදුරටත් විභේදනය කරන්න පුළුවන්ද? බෑනේ නේද? එතකොට ඔයාලා හිතන්න ළමයි මෙහෙම ටිකක් ලොකුවට නැත්නම් විභේදනය වෙලා නැතුව තිබුණොත් මට මේක තවදුරටත් මෙහෙම කැලි දෙකකට විභේදනය කරන්න පුළුවන් නේද? ළමයි විභේදනය වෙච්ච එකක් තිබුණොත් තවදුරටත් විභේදනය වෙන්න බෑ. ඒක වෙලානේ තියෙන්නේ. නේද? තවදුරටත් විභේදනය වෙන්න බෑ. එතකොට විභේදනය නොවිච්ච එකක් නම් තියෙන්නේ තවදුරටත් විභේදනය වෙන්න පුළුවන් නේද? හා එහෙනම් ළමයි මේ විභාජක පටක කියන එකට ළමයි විභේදනයට ලක් වූ සෛලද තියෙන්නේ නොවූ සෛලද තියෙන්නේ. තමන් හිතන්නද? තමන් හිත මං කියපු දෙයත් එක මේ මාක පෙන් එක තවදුරටත් බෙදන්න පුළුවන් වෙන්නේ බෙදිලා නොතිබුණොත්ද බෙදිලා තිබ්බොත්ද තවදුරටත් බෙදන්න පුළුවන් වෙන්නේ. ළමයි මේ මාක පෙන් එක මම මෙහෙම තියෙනවා. දැන් මේක තවදුරටත් බෙදන්න පුළුවන්ද මට කොහෙන්වත්? තවදුරටත් මේක බෙදන්න පුළුවන්ද? බෑ. හැබැයි මම මේ මාක පෙන් එක මෙහෙම තියෙනවා. හා එහෙනම් ළමයි තවදුරටත් මේක බෙදන්න පුළුවන්ද බැරිද? බෙදන්න පුළුවන්. ඒ වගේ තමයි ළමයි මේ විභාජක පටක කියන එක ළමයි විභේදනයට ලක් නොවූ සෛල තමයි මේකේ තියෙන්නේ. විභේදනයට ලක් නොවූ සෛල ඇත. නොවූ සෛල ඇත. සෛල ඇත. මොකද්ද ළමයි දැන් විභාජක පටකයටදී ඉගෙන ගත්තේ අපි ප්‍රධාන කරුණු දෙක. මොකද්ද? විභාජක පටකයක් නම් තවදුරටත් බෙදෙන්න පුළුවන්ද බැරිද? ඒක ඔයාලට තේරෙනවා. විභාජක පටක තවදුරටත් බෙදිය හැකියි. මේකේ තියෙන ළමයි විභේදනය ඌ සෛලද නොවූ සෛලද? විභේදනයේ ඌ සෛල තිබුණොත් තවදුරටත් බෙදෙන්න පුළුවන්ද? ඔළුවේ කල්පනා කරන්න ළමයි. තවදුරටත් බෙදෙන්න බෑ නේද ළමයි ඌ සෛල තිබුණා. එහෙනම් මේකේ තියෙනවා ඇත්තේ විභේදනයට ලක් නොවූ සෛල ඇත. දැන් කරුණු දෙක මතකයි. හරිද? තුන්වෙනි කරුණ තමයි ළමයි මේක ළමයි විභේදනය වෙන්නේ අනූනනේ. අනූනන විභාජනයේ. අනූනන විභාජනයෙන්. මේක විභේදනය වෙන්නේ මොකෙන්ද? අනූනන විභාජනයෙන්. අනූනන විභාජනයෙන්. ළමයි මේක විභාජනය වෙන්නේ අනූනන විභාජනයෙන් තමයි. හැබැයි මේක ළමයි සක්‍රීය අනූනන විභාජනයේ තමයි වෙන්නේ. සක්‍රීයයි. අපි සක්‍රීයයි කියන්නේ මොකක්ද කියලා බලමු. හරිද? ළමයි සක්‍රීය අනූනන විභාජනයක් තමයි මේ විභාජක පටක වෙන්නේ. ඒ කියන්නේ ළමයි ඔයා හිතන්න දැන් ඔයා හිතන්න කොහොඹ ගහක් කියලා. කොහොඹ ගහක් මෙච්චර විතර චූටි කොහොඹ ඇට වලින් පැලවෙලා ළමයි කොච්චර රූසර වෙනවද? නේද? ළමයි හිතා ගන්න බැරි තරම් උස යන ගස් තියෙනව නේද? එතකොට ඔයා හිතන්න ළමයි හිමීට විභේදනය වෙවි ගියොත් ඔය ගහ උස යන්න කල්ප කාලයක් යනවා ළමයි. හැබැයි සාමාන්‍යයෙන් කොහොඹ ගහක් අවුරුදු 20ක් 20ක් 25ක් 30ක් 40ක් වගේ යනකොට උපරිම අවුරුදු 50ක් වගේ යනකොට ළමයි සාමාන්‍යයෙන් උසකට ගිහිල්ලා ළමයි ඔච්චර ඉක්මනට හොම යන්නේ ළමයි නිකන් අනූනන විභාජනය වෙලා වැඩක් නැහැ. සක්‍රීය අනූනන විභාජනය වෙන්න ඕනේ. ඒ කියන්නේ ළමයි ඉතා වේගයෙන් ශීඝ්‍රව ළමයි විභේදනය වෙවි යන්න ඕනේ ඉදිරියට. තේරුණා නේද? ඇයි මේකට සක්‍රීය අනූනන විභාජනය කියන්නේ කියලා? එහෙනම් ළමයි මේ විභාජක පටක ළමයි මොන විභාජන ක්‍රමයේද තියෙන්නේ? අනූනන විභාජනය. ඒකත් අනූනන විභාජනය මොකද්ද? සක්‍රීය අනූනන විභාජනය. මොකද්ද? සක්‍රීය අනූනන විභාජනය. විභාජක පටකවල ළමයි ප්‍රධාන ඔයාලා කරුණු තුනක් පාඩම් කරගන්න ඕන. මොකද්ද විභාජක පටකයක් කියන්නේ? තවදුරටත් බෙදිය හැකි සෛලද නැති සෛලද? තවදුරටත් බෙදිය හැකි. නේද? ඊට පස්සේ මේකේ තියෙන්නේ විභාජනයේ ඌ සෛලද නොඌ සෛලද? විභාජනය නොඌ සෛල. ඇයි ඒ? විභාජනය වෙන්න නම් තවදුරටත් විභේදනය වෙලා නැති වෙන්න ඕන. නේද? දැන් මම ඒක උදාහරණයක් අරන් කියලා දුන්නා. හරි. ඊට පස්සේ ළමයි මේක වෙන්නේ මොන විභාජන ක්‍රමයේද? අනූනන විභාජනය. මොන අනූනනේද? සක්‍රීය අනූනන විභාජනය. සක්‍රීය අනූනන විභාජනය. තේරුණා නේද? සක්‍රීය අනූනන විභාජනය. හරි. දැන් මෙච්චර වෙලා ඉගෙන ගත්ත ටික අපි පාඩම්ද බලමු පොඩ්ඩක්. මෙච්චර ඉගෙන ගත්ත අපි පටකයක් යමු. පටකයක් නම් අනිවාර්යෙන් යම් නිශ්චිත කෘත්‍යයක් ඉටු කරන්න ඕන. ඒකට තියෙන්නේ මොකද්ද? පොදු සම්භවයකුයි සෛල සමූහයකුයි. නේද? අර්ථ දැක්වීම කටපාඩම්. හරි. ඊට පස්සේ පටක ප්‍රධාන ආකාර දෙකයි කිව්වා. මොකද්ද? ශාක පටකයි සත්ව
පටකයි. ශාක පටකයි සත්ව පටකයි. ශාක පටක ප්‍රධාන ආකාර දෙකයි කිව්ව විභාජනය වෙන්න පුළුවන් බැරි හැකියාව මත. මොකද්ද? විභාජනය වෙන්න පුළුවන් අපි ඒවට කියන්නේ විභාජක පටක. විභාජනය වෙන්න බැරි නම් අපි ඒවට කියන්නේ ස්ථිර පටක. නේද? හරි. විභාජනය වෙන්න පුළුවන්. ඒවට අපි කියනවා විභාජක පටක කියලා. ඒවත් ගස්සලා අග්‍රස්තේ නම් එන්නේ අපි ඒවට කියන්නේ අග්‍රස්ත විභාජක. මොකද්ද? අග්‍රස්ත විභාජක. අයන්නෙන් පටන් ගන්න අනිත් එක අන්තරස්ත විභාජක. අන්තරස්ත විභාජක. අන්තරස්ත විභාජක. අනිත් එක පාර්ශ්වික විභාජක. පාර්ශ්වික විභාජක. තේරුණා නේද? හරි. ස්ථිර පටක පැතරය. ස්ථිර පටක සරලව නම් ළමයි ස්ථිර පටක තියෙන අපි ඒවට කියනවා සරල ස්ථිර පටක. සංකීර්ණව නම් අපි ඒව කියනවා සංකීර්ණ ස්ථිර පටක. තේරුණා නේද? සරල ස්ථිර පටක වල ළමයි උදාහරණ තුනක් සරලයි කිව්ව ගමන් ආවට මතක් වෙනවා මෘදුයි මෘදුයි. මෘදුස්තර. මේකේ අයියා එයාගේ දෘಢස්තර. අනිත් එක ස්තුල කෝණාස්තර. ස්තුල කෝණාස්තර. හරි නේද? සංකීර්ණ ස්ථිර පටක වලට උදාහරණ දෙකයි. මොකද්ද? ශෛලමයි ප්ලෝයමයි. ශෛලමයි ප්ලෝයමයි. තේරුණා නේද? හරි. අපි ඊට පස්සේ ශාක පටක පැත්තට ගියා. ශාක පටක වල පළවෙනියට අපි ඉගෙන ගන්නවා විභාජක පටක. විභාජක පටක ප්‍රධාන මාතෘකා හතරක් යටතේ ඉගෙන ගන්නවා කියලා මම කිව්වා. ඒක අපි ප්‍රධානම ගියා ලක්ෂණ විදියට. නේද? ලක්ෂණ විදියට ගියාට පස්සේ තමයි මේ විභාජක පටක කියන එක තවදුරටත් බෙදිය හැකිද නොහැකිද? තවදුරටත් විභේදනය වෙන්න පුළුවන්. නේද? හැබැයි විභාජනයේ ඌ සෛලද මේකේ තියෙන්නේ නොඌ සෛලද? විභාජනය නොඌ සෛල ඇත. ඊට පස්සේ මේක වෙන්නේ මොන විභාජන ක්‍රමයේද ළමයි? අනුනන විභාජනය. ඒකෙත් මොකද්ද? සක්‍රීය අනුනන විභාජනය. සක්‍රීය අනුනන විභාජනය. තේරුණා නේද ඔයාලට? තේරුණා නේද? මෙච්චර ඉගෙන ගත්ත ටික ළමයි ලස්සනට ආවා. ඔයාලට පාඩම්ද කියලා බලන්න. ළමයි ගොඩ දාගමු. ඔයාලට ගෙදරදී ඔයාලා ඉස්සෙල්ලා ළමයි ඔයාලා 8 දී 9 දී 10 දී ඔයාලට කියනවා ඔයාලා 10ට වසරට එනකොට ළමයි අපිත් එහෙමයි. අලුත් වසරකට යනකොට මම නම් මේ වසරේ කොහොම හරි එදිනෙදා වැඩ ටික පන්ති වැඩ ටික කොහොම හරි පාඩම් කරලා අර ඔළුවට බරක් නැති වෙන කොහොම හරි ගොඩ දාගන්නවා කියලා හිතනවා. හැබැයි පස්සට යන්න මොකද්ද වෙන්නේ? ඔක ටිකක් පහු කල් යනවනේ. එහෙම නැතුව අපි මම අනිත් විෂයන් ගැන මට මම දන්නේ නැහැ ළමයි. හැබැයි විද්‍යාව කියන එක අපි එදිනෙදා වැඩ ටික එදිනෙදායින් පාඩම් කරලා ඉවර කරගමු. එදිනෙදායින් පාඩම් කරලා ඉවර කරගත්තා. ඊට පස්සේ ඊළඟ සතියේ වෙද්දි ඩේලි රිෆ්‍රෙෂ් පේපර් එක කරලා නැවත මතක් කරගත්තා. ඊට පස්සේ අමතක වීගෙන ඉඳිම මම වොයිස් නෝට් අහන්න කියනවා ළමයි කාලයකට සැරයක්. ඒ වොයිස් නෝට් ටික ඇහුවා පිළිවෙලට ළමයි පාඩම් පිළිවෙලට කඩලා ඔයාලා ටයිම් ටේබල් එකක් දෙනවා ලස්සන. එතකොට ඒ විදිහට වොයිස් නෝට් ටික ඇහුවා. ඊට පස්සේ ළමයි පේපර් ටික පිළිවෙලට ලස්සනට කරන් ගියා. තේරුණා නේද? හරි. ඔය වැඩ ටික කරන් යනකොට ළමයි ඔයාලා අර හිතාගෙන එන අලුත් වසරට එනකොට ළමයි එදිනෙදා වැඩ ටික එදිනෙදා කරන්නේ කියලා විද්‍යාවට කලින් දවසේ මතක් වෙයි. විද්‍යාවට කලින් දවසේ වල රෑ මහ රෑ වෙනකම් පාඩම් කරන්න ඕනේ නැති වෙයි. හරි නේද? එතකොට අද නම් විද්‍යාව ලේසියිනේ එහෙට විද්‍යාවනේ තියෙන ඒක නිසා වැඩි වැඩක් නෑ කරන්න කියලා හිතේ. අපි යන්නේ මට්ටමට නම් හදාගමු. හරි නේද? අපි හිමීට වැඩ ටික ඉස්සරහට කරන් යමු. හරි. එතකොට මෙච්චර ඉගෙන ගන්න ආපු ටික මෙතන. හරිද? විභාජක පටය කියලා ලියලා ඔයාලා ලක්ෂණ කියලා මාතෘකාව ලියන්න කලින් ඔයාලා ලියාගන්න විභාජක පටක යටතේමයි ලියාගන්න සක්‍රීය ලෙස අනුනන විභාජනයට ලක් වේ. සක්‍රීය ලෙස අනුනන විභාජනයට ලක් වේ. සක්‍රීය ලෙස අනුනන විභාජනයට ලක් වේ. දෙවෙනිට ලකුණු ලියාගන්න. සෛල විභේදනයට ලක් නොවූ සෛලත. දැන් විභේදනයට ලක් නොවූ සෛලත එහෙම ලියාගන්න. විභේදනයට ලක් නොවූ සෛලත. තව ලකුණු දෙකක් පාඩම් පාඩම් කර කර ලියන්නම. විභේදනයට ලක් නොවූ සෛලත. විභේදනයට ලක් නොවූ සෛලත. තුන්වෙනි තව ලකුණු ලියාගන්න ළමයි. විභේදනය වීමේ හැකියාව ඇත. 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 හරි. දැන් මාතෘකාව දාගන්න ළමයි ලක්ෂණ. ලක්ෂණ විභාජක පටකවල ලක්ෂණ. විභාජක පටකවල ලක්ෂණ. විභාජක පටකවල ලක්ෂණ. විභාජක පටකවල ලක්ෂණ. හරි. විභාජක පටකවල ලක්ෂණ ළමයි. විභාජක පටකවල ලක්ෂණ. ලක්ෂණ. ලක්ෂණ ළමයි මේ විභාජක පටක ගොඩාක් පොඩි ප්‍රමාණයෙන් කුඩයි. ප්‍රමාණයෙන් කුඩයි. පළවෙනි ලක්ෂණය විදිහට ඔයාලා ඉගෙන ගන්නවා. ප්‍රමාණයෙන් කුඩයි. ප්‍රමාණයෙන් කුඩයි. ප්‍රමාණයෙන් කුඩයි. දෙවෙනි ලක්ෂණය තමයි ළමයි ඔයාලා දන්නෝ විභාජනය වෙවි ඉස්සරහට යන්න පණ තියෙන්න ඕනද නැද්ද? සජීවී වෙන්න ඕනද අජීවී වෙන්න ඕනද? අජීවී කෙනෙක්ට ළමයි වර්ධනය වෙවි යන්න පුළුවන්ද? ඒ කියන්නේ ඔයාලා හිතන්න
පොඩි බබෙක් ළමයි අම්ම කෙනෙක්ගෙන් ඉපදෙද්දිම නැති වෙනවා. ඔයාලා තා අවුරුදු 4කින් විතර ගියාට පස්සේ ළමයි ලොකු වෙලා වර්ධනය වෙලා තියෙනවද? නෑනේ. අවුරුද්දක් දෙකක් ඕනේ නෑ ළමයි. තා සතියකින් විතර වල දානවනේ. එතකොට ළමයි වර්ධනය වෙන්නේ නෑ. ඒ වෙච්ච වර්ධනය ටික තමයි මෙහෙම දිරලා යන එක වෙන්නේ. එහෙනම් ළමයි වර්ධනය වෙන්න නම් නැත්නම් විභාජනය වෙන්න නම් ළමයි මේක සජීවී වෙන්න ඕන. සජීවී වේ. සජීවී වේ. මොකද්ද මම දැන් උගන්වපු ලක්ෂණ දෙක? අයිසරයක් පාඩම් කරගමු. සෛල ප්‍රමාණයෙන් කුඩයි සජීවී වේ. නේද? ළමයි මේවට මෙහෙම කැපී පෙනෙන න්‍යෂ්ටියක් තියෙනවා ළමයි. මෙහෙම කැපී පෙනෙන න්‍යෂ්ටියක් තියෙනවා ළමයි. මේ විභාජක පටක කියන එකට මොකක්ද තියෙන්නේ? කැපී පෙනෙන න්‍යෂ්ටියක් ඇත. තුන්වෙනි ලක්ෂණය විදිහට අපි ඉගෙන ගන්නවා ළමයි. කැපී පෙනෙන න්‍යෂ්ටියක් ඇත. න්‍යෂ්ටියක් ඇත. හරි. එහෙනම් ළමයි ඔයාලා තුන්වෙනි ලක්ෂණය විදිහට ඉගෙන ගත්තා. මොකද්ද? කැපී පෙනෙන න්‍යෂ්ටියක් ඇත. ප්‍රමාණයෙන් කුඩයි සජීවී කැපී පෙනෙන න්‍යෂ්ටියක් ඇත. මම දැන් කලින් රූපය ඇඳා ඒ වගේ ඒකේ ළමයි තිබුණා. මැද මෙහෙම රවුමක් මැද තව රවුමක් තිබුණා නේද? ඒ තියෙන ළමයි මධ්‍ය රික්තකයක්. විශාල මධ්‍ය රික්තකයක් ඇත. විශාල මධ්‍ය රික්තකයක් ඇත. මධ්‍ය රික්තකයක් ඇත. විශාල මධ්‍ය රික්තකයක් ඇත. ඔයාලට පේන්නේ නැහැ ළමයි හතරවෙනි කරුණ. ඒකේ ලියලා තියෙන්නේ මොකද්ද? විශාල මධ්‍ය රික්තකයක් ඇත. හරි. එතකොට මම ළමයි විභාජක පටවල ලක්ෂණ හතරක් ඉගෙනුවා දැන්ට මොකද්ද? සෛල ප්‍රමාණයෙන් කුඩයි සජීවී වේ. ඊට පස්සේ ළමයි මොකද්ද? සජීවී වේ කැපී පෙනෙන න්‍යෂ්ටියක් තියෙනවා. ඊට පස්සේ විශාල මධ්‍ය රික්තකයක් ඇත ළමයි. හතරවෙනි එක තමයි ළමයි මම කියන්නේ මේක පාඩම් කරගන්න අනිවාර්යෙන්ම පස්වෙනි එක තමයි ළමයි ඔයාලා මෙහෙම හිතන්න. තව මෙහෙම වේගෙන් විභාජනය වෙවි යන්න නම් ඉදිරියට අනිවාර්යයෙන්ම ශක්තිය තියෙන්න ඕන නේද? ළමයි ශක්තිය වැඩිපුර හදන්න නම් මෙයාලගේ සෛල ඇතුලේ අනිවාර්යයෙන්ම වැඩිපුර මොනවද තියෙනවද? මොකද ළමයි? වැඩිපුර මොනවද තියෙනවද නැත්තේ? මයිටොකොන්ඩ්‍රියා ඇත. මයිටොකොන්ඩ්‍රියා ඇත. විශාල මධ්‍ය රික්තකයක් තියෙනවා. වැඩිපුර මයිටොකොන්ඩ්‍රියා ඇත. වැඩිපුර මයිටොකොන්ඩ්‍රියා ඇත. හරි ළමයි ලක්ෂණ පහක් ඉගෙන ගත්තා. මොකද්ද? ප්‍රමාණයෙන් කුඩයි සජීවී. ඔයාලා ළමයි මෙහෙම විභාජක පටක නම් මෙහෙම ලක්ෂණ ටික පාඩම් කරගන්න. විභාජක පටක නම් අනිවාර්යෙන්ම ගොඩක් චූටි වෙන්න ඕනේ නේද? ඒක නේද විභාජනය වෙන්නේ. ඒක ළමයි අවගහක් වර්ධනය වෙන අවුරුදු 20ක් විතර යන්නේ. ගොඩක් සාමාන්‍ය ඒ සෛලයක් මෙච්චර විතර ලොකුයි නම් ළමයි සෛල පහක් හදනකොට මෙච්චර විතර ගහේ උස ගිහිල්ලා. නේද? එතකොට ළමයි එච්චර විතර උස යන්න එහෙම එච්චර ලොකු නෑ. ප්‍රමාණයෙන් ඉතා කුඩයි විභාජක පටක. විභාජනය වෙන්න නම් අනිවාර්යෙන්ම සජීවී වෙන්න ඕන. ළමයි විභාජනය වෙන්න නම් ඉතා වේගෙන් අනිවාර්යෙන්ම ශක්තිය ඕන. වැඩිපුර ශක්තිය ඕන නම් අනිවාර්යෙන්ම මේ කටිය ගාව වැඩිපුර මයිටොකොන්ඩ්‍රියා තියෙනවා. අනිත් එක තමයි ළමයි කැපී පෙනෙන න්‍යෂ්ටියක් තියෙනවා. විතරක් නෙමෙයි විශාල මධ්‍ය රික්තකයක් තියෙනවා. විශාල මධ්‍ය රික්තකයක් තියෙනවා. ඔන්න ළමයි කරුණු පහ. ඒ විතරක් නෙමෙයි ළමයි අන්තිම කරුණ ළමයි. ඔයාලට මම මෙහෙම සෛලයක් ඇඳලා පෙන්නුවොත් මේ තමයි මධ්‍ය රික්තකේ. ඊට පස්සේ මෙතන තියෙනවා න්‍යෂ්ටිය. ළමයි මෙහෙම ළමයි සෛල කිහිපයක් එකට එකතු වෙද්දී මෙහෙම ළමයි මැද අන්තර්සෛලීය අවකාශ එනවද නැද්ද? මෙහෙම අන්තර්සෛලීය අවකාශ එනව නේද? එහෙනම් මේ සෛල වල ළමයි 6වෙනි ලක්ෂණය ළමයි අන්තර්සෛලීය අවකාශ ඇත. අන්තර්සෛලීය අවකාශ ඇත. හරි ඔන්න ළමයි කරුණු පහ. අපි මොකද පාඩම් කරගමු? ළමයි විභාජක පටවල ලක්ෂණ පහ. මේක දිහා බලන්න නැතුව අපි මතකෙන් කල්පනා කරමු. මොකද්ද? ප්‍රමාණයෙන් කුඩයි සජීවී. ඊට පස්සේ කැපී පෙනෙන න්‍යෂ්ටියක් තියෙනවා. ඒක මතක් කරගන්න. කැපී පෙනෙන නැත්නම් විශාල මධ්‍ය රික්තකයක් තියෙනවා. විභාජනය වෙන්න නම් වේගයෙන් මයිටොකොන්ඩ්‍රියා වැඩිපුර තියෙනවා. ඒ විතරක් නෙමෙයි සෛලයේ රවුම්. ඒක නිසා ළමයි මේ කට්ටිය එකට හැදිලා පටකයක් නිර්මාණය වෙනකොට ළමයි මේ කට්ටියයි ගාව අන්තර්සෛලීය අවකාශ තියෙනවා. මොනවද තියෙනවද? අන්තර්සෛලීය අවකාශ තියෙනවා. තේරුණා නේද? මෙච්චර ඉගෙනගත්ත පාඩම මොකද? පටකයක් යනු. මොකද්ද? යම් නිශ්චිත කාර්යයක් ඉටු කරන්න මොකද්ද තියෙන්න ඕන? සෛල සමූහයක් වෙන්න ඕන. පොදු සම්භවයක් තියෙන්න ඕන. පටක ප්‍රධාන ආකාර දෙකයි. ශාක පටකයි සත්ත්ව පටකයි. ශාක පටකත් ප්‍රධාන ආකාර දෙකයි.
විභාජනය වෙන්න පුළුවන්ද බැරිද කියන එක. විභාජනය වෙන්න පුළුවන් නම් විභාජක පටක වෙන්න බැරි නම් ස්ථිර පටක. විභාජනය වෙන්නේ ගහේ අග්‍රස්තේ නම් අපි වලට කියනවා අග්‍රස්ත විභාජක. අයන්නෙන් පටන් අනිත් එක අන්තරස්ත විභාජක. අනිත් එක පාර්ශ්වික විභාජක. පාර්ශ්වික විභාජක. ස්ථිර පටකත් සරලයිද සංකීර්ණයි කියන එක අනුව ප්‍රධානාකාර දෙකයි. සරල ස්ථිරයි සංකීර්ණ ස්ථිරයි. සරල ස්ථිරයි සංකීර්ණ ස්ථිරයි. නේද? සරල ස්ථිරයි සංකීර්ණ ස්ථිරයි. සරල ස්ථිරයි සංකීර්ණ ස්ථිරයි. ඊට පස්සේ ළමයි සරල ස්ථිර වලට උදාහරණ සරලයි කිව්ව ගමන් ඔයාලට මතක් වෙනවනේ මෘදුයි. මෘදුස්තර. එයාගේ අයියා දෘಢස්තර. අනිත් එක ස්තුල කෝණාස්තර. මොකද්ද? මෘදුස්තර, දෘಢස්තර, ස්තුල කෝණාස්තර. හරි. ඊට පස්සේ ඊළඟ එක මොකද්ද ළමයි? මොකද්ද? සංකීර්ණ ස්ථිර පටක. සංකීර්ණ ස්ථිර පටකයක් කියන්නේ මොකද්ද? උදාහරණ ශෛලමයි ෆ්ලෝයමයි. ශෛල කීපයකින් නම් පටක කීපයකින් නම් නිර්මාණය වෙලා තියෙනවා. අපි ඒකට කියනවා සංකීර්ණ ස්ථිර පටක. හා. විභාජක පටක වලට ගියාට පස්සේ විභාජක පටකයක් කියලා කියන්නේ තවදුරටත් බෙදිය හැකි. ඒක ඔයාලට තේරෙන්න ඕනේ. විභාජක පටක. තවදුරටත් බෙදිය හැකි. හැබැයි මේකේ තියෙන්නේ විභේදනයට ලක් වූ ශෛලද නොවූ ශෛලද? විභේදනයට ලක් නොවූ ශෛල. අයියේ තවදුරටත් බෙදෙන්න ඕන නිසා. මේකේ මොන විභාජන ක්‍රමයේද වෙන්නේ? අනුනන විභාජනය. අනුනන විභාජනයේ සක්‍රීය අනුනනය. සක්‍රීය අනුනනය. තේරුණා නේද? සක්‍රීය අනුනනය. හරි. ඊට පස්සේ ලක්ෂණ වලට ගියාට පස්සේ ළමයි මේ ශෛල ඉතා කුඩයි. ඒකට ළමයි ගොඩාක් කාලයක් යන්නේ. නේද? ගොඩාක් කාලෙ විභාජන වෙවි යනවා. අප්‍රමාණයෙන් කුඩයි විභාජනය වෙන්න නම් අනිවාර්යයෙන්ම සජීවී වෙන්න ඕන. වැඩිපුර ශක්තියොන් නිසා වැඩිපුර මයිටොකොන්ඩ්‍රියා තියෙනවා. විශාල මධ්‍ය රික්තකයක් තියෙනවා. කැපී පෙනෙන න්‍යෂ්ටියක් තියෙනවා. මේ ශෛල රවුම් නිසා ගොඩ ගැහෙනකොට අන්තර්ශෛලීය අවකාශය හැදෙනවා. ඔන්න ලක්ෂණ. මෙච්චර ඉගෙන ගත්ත පාඩම ළමයි සම්පූර්ණ මතකයිද නැද්ද? තමන් ඔළුවෙන් කල්පනා කරන්න ළමයි. තමන්ට මතකයි නම් ඔයාලා ළමයි වැඩේ හරියට කරන් යනවා. මතක නැත්තම් ඔයාලා ළමයි එක්ක හරියට කරන්නේ නැහැ. එක්ක ඔයාලට මාව තේරෙන්නේ නැහැ උගන්නන විදිහ. ඔයාලා තේරුම් ගන්න. ඒ දෙකෙන් හොඳ විදියක් ළමයි. තමන්ට තේරෙනවා නම් තමන්ට හොඳට මතකයි නම් මම උගන්නන දේවල් වලින් පේපර් වලට උත්තර ලියන්න පුළුවන් නම් ඔයාලා ළමයි තෝරගන්න. හොඳ මොකද්ද කොහොමද මම කරන්න ඕන කියලා විද්‍යාව කියන එකේ බය අපි නැති කරගමු. හරිද? හරි. ඒක නිසා ඔයාලා මං කියනවට හරියට පොත් මේසෙක වාඩිලා වැඩ ටික කරන් යමුලු. හරිද? ඔයාලා නිකන් නිකරුණේ පැය දෙක අහන නිකන් ළමයි වීඩියෝ එක ඔන් කරලා පාඩුවේ ඉන්න එපා. හරිද? ඒක ඔයාලට තේරුමක් නැහැ. හරිද? එතකොට ඔයාලා කරන්න ඕන ළමයි හරියට පන්තියේ පාඩි වෙලා ඒ වැඩ ටික හරියට කරගන්න ඕන. එතකොට ඔයාලා සාර්ථක වෙන්නේ. හරිද? හරි. මෙතෙන් හයි ගන්නව නේද? හරි. ලක්ෂණ කියලා මාතෘකාව ලියලා අංක එක ලියන්න. ප්‍රමාණයෙන් සෛල ප්‍රමාණයෙන් කුඩා වේ. පළවෙනි එක සෛල ප්‍රමාණයෙන් කුඩා වේ. සෛල ප්‍රමාණයෙන් කුඩා වේ. සෛල ප්‍රමාණයෙන් කුඩා වේ. අංක දෙක සජීවී වේ. සජීවී වේ. 3 වේගය වැඩි වෙනවා ළමයි වීඩියෝ එක නවත්තලා බලන්න. හරි 3 කැපී පෙනෙන න්‍යෂ්ටියක් ඇත. කැපී පෙනෙන විශාල න්‍යෂ්ටියක් ඇත. කැපී පෙනෙන විශාල න්‍යෂ්ටියක් ඇත. 4 මයිටොකොන්ඩ්‍රියා විශාල සංඛ්‍යාවක් ඇත. මයිටොකොන්ඩ්‍රියා විශාල සංඛ්‍යාවක් ඇත. මයිටොකොන්ඩ්‍රියා විශාල සංඛ්‍යාවක් ඇත. මයිටොකොන්ඩ්‍රියා විශාල සංඛ්‍යාවක් ඇත. ඊට පස්සේ තමයි විශාල මධ්‍ය රික්තකයක් ඇත. 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 5 අන්තර්ශෛලීය අවකාශ ඇත. අන්තර්ශෛලීය අවකාශ ඇත. අන්තර්ශෛලීය අවකාශ ඇත. අන්තර්ශෛලීය අවකාශ ඇත. හරි. අපි යන් ඊළඟට. හරි. ළමයි ලක්ෂණ ඉවරයි. අපි යන් පිහිටන ස්ථාන බලන්න. පිහිටන ස්ථාන විභාජක පටක කොහෙද පිහිටන්නේ? පිහිටන ස්ථාන පිහිටන ස්ථාන පිහිටන ස්ථාන හරිද? පිහිටන ස්ථාන ළමයි විභාජක පටක ප්‍රධාන ආකාර 3ක් තියෙනවා කියලා මම කිව්වා. මොකක්ද මේ ප්‍රධාන ආකාර 3? මොකක්ද මේ විභාජක පටක ප්‍රධාන ආකාර 3? එකක් තමයි අග්‍රස්ත විභාජක නේද? අග්‍රස්ත විභාජක
අනිත් එක අයන්නේ පටන් ගන්න අනිත් එක අන්තරස්ත විභාජක. අන්තරස්ත විභාජක. අන්තරස්ත විභාජක. අන්තිම එක්කෙනා පාර්ශ්වික විභාජක. පාර්ශ්වික විභාජක. ළමයි ඔයාලට ළමයි වෙන වෙනම උගන්නනට වැඩිය මේ ටික එකට ළමයි ලස්සනට වෙනස්කම් එක්කම මෙහෙම පාඩම් කරනකොට ඔයාලා ලේසි. ළමයි මට පාඩම් කරන්න ලේසි විදිහටයි මම මේ උගන්නන්නේ. ඔයාලට මේ විදිහට හොඳ නැත්තම් ඔයාලා ළමයි ඔයාලට තේරෙන විදියක් ගන්න. හරිද? ඔයාලා මේ ගොඩක් ළමයිට තේරුම් ගන්න ලේසි. දැන් ඔයාලා හිතන්නේ මේක වෙනම මාතෘකාවක් කරන් මේක පිටින් ස්ථානයි. මේක වෙනම මාතෘකාවක් කරන් මේක පිටින් ස්ථානයි වෙන වෙනම ගන්නට වඩා මෙම ළඟ ළමයි chart එකකින් තියෙනවා අපි කියවනේ මේක ළමයි ස්පීඩ් රිවයිස් එක. හරිද? ඒ කියන්නේ රිවිෂන් එකක් වගේම තමයි. නේද? ඉතා වේගයෙන් කරන් යන්නෙත් නෑ. හැබැයි කරන දේ පාඩම් කරගන්න ලේසි විදිහට අපි කරන්නේ. නේද? හරි. එතකොට ළමයි අග්‍රස්ත විභාජක කියන එක පිහිටන ස්ථානය තමයි ළමයි මම මේ එකම කාර්යයක් යනවා. මෙතන තමයි පිහිටන ස්ථානය. පිහිටන ස්ථානය. අනිත් එක තමයි ළමයි ඒකේ කාර්යය. ඔයාලට බලන්න එක ළඟ ළමයි එහෙම ඉගෙන ගන්නකොට ඔයාලට ලේසි නේද? හරි. ඒක නිසා අපි මේ විදිහට කයින් යමු. ළමයි පිහිටන ස්ථානය තමයි අග්‍රස්ත විභාජක නම් ළමයි පිහිටන්නේ කොහෙද? ඔයාලා හිතන විදිහට. අග්‍රස්තයක නේද? කොහේ අග්‍රස්තයේද? කොහේ ශාක කඳේ හරි ළමයි මුල්වල හරි අග්‍රස්තයේ තමයි මේ අග්‍රස්ත විභාජක පිහිටන්නේ. කොහෙද? ශාක කඳේ හෝ මුල්වල අග්‍රස්තයේ. 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 තේරුණා නේද? ඔයාලා මෙතන පේන්නේ නැතුව ඇති. හරිද? මේකේ තියෙන ශාක කඳේ හෝ මුල්වල අග්‍රස්තයේ. ශාක කඳේ හෝ මුල්වල අග්‍රස්තයේ තමයි මේක පිහිටන්නේ. ළමයි මේකේ කාර්යය මොකද්ද? ළමයි අග්‍රස්තයේ පිහිටමින් මොකද්ද මේක කරන්නේ? ශාක කඳ උසින් වැඩි කරනවා, මුල් දිගින් වැඩි කරනවා. ශාක කඳ උසින් වැඩි කරනවා. එහෙනම් මේ කාර්යයත් මෙහෙම පාඩම් කරගමු ළමයි. ශාක කඳ හෝ මුල උසින් හා දිගින් වැඩි කරයි. හරි. එහෙනම් මෙහෙම කාර්යයක් පාඩම් කරගමු ළමයි. මොකද්ද කාර්යය? මොකද්ද? ශාක කඳ හෝ මුල උසින් හා දිගින් වැඩි කරන එක. ළමයි අග්‍රස්ත විභාජක කොහෙද පිහිටන්නේ? ශාක කඳේ හෝ මුලේ අග්‍රස්තේ. ළමයි අන්තරස්ත විභාජක පිහිටන්නේ ළමයි. ඔයාලා දන්නව නේද? ශාක කඳ මෙහෙම ගත්තොත් ශාක කඳට ළමයි පත්‍රයක් මෙහෙම එන්න ගත්තට පස්සේ ඒ පත්‍රය කඳට සවි වෙන තැන කියන්නේ ඝන ගැටිත්තක් වගේ දිනව නේද ළමයි? ඔයාලා බලන්න ශාකයක් අරගෙන මෙහෙම ශාක නටු කොළ අත්තක් ගත්තට පස්සේ අත්තට නිකන් පත්‍රයක් ඇවිල්ලා සම්බන්ධ වෙන තැන නටුව සම්බන්ධ වෙන තැන නිකන් ගැටිත්තක් වගේ දිනනවා. අන්න එතන තමයි ළමයි මේ අන්තරස්ත විභාජක තියෙන්නේ. අපි ඒකට කියන්නේ පර්වපාදය කියලා ළමයි. පර්වපාදය. එහෙනම් ළමයි මේක පිහිටන්නේ කොහේද ළමයි? කොහෙද පිහිටන්නේ මේක? කඳේ පර්වපාදවල. ළමයි මම මේවැ රූප සටහන් දාලා තියෙන්නේ ටියුට් එකට. ඔයාලා ලස්සනට බලා ගන්න පුළුවන්. හරිද? හරි. එතකොට කඳේ පර්වපාදවල තමයි මේක පිහිටන්නේ. පර්වපාදවල කියලා කිව්වේ මොකද්ද? ශාක කඳේ මෙම පත්‍රයක් ඇවිල්ලා සම්බන්ධ වෙන තැන මෙතන සම්බන්ධ වෙන තැනම තියෙනවා ළමයි පොඩි ගැටිත්තක් වගේ. අන්න එතන තමයි මේව පිහිටන්නේ. කඳේ පර්වපාදවල තමයි මේක පිහිටන්නේ. ළමයි අන්තරස්ත විභාජක වල කාර්යය තමයි ළමයි මේ පර්වපාදවල දිග වැඩි කරන එක. මෙහෙම මෙතනින් වැඩි කර ළමයි මෙහෙම පර්වපාදයේ දිග වැඩි කරන එක තමයි මේ කාර්යය. එහෙනම් කඳේ පර්වපාදවල දිග වැඩි කරයි. හරි. එහෙනම් ළමයි කොහෙද අග්‍රස්ත විභාජක පිහිටන්නේ? ශාක කඳේ හා මුලේ අග්‍රස්තේ. මොකද ඒ කාර්යය? ශාක කඳ හා මුල දිගින් හා උසින් වැඩි කිරීම. අන්තරස්ත විභාජක වල කාර්යය මොකද්ද? පිහිටන ස්ථානය මොකද්ද? කඳේ පර්වපාදවල. මොකද කාර්යය? කඳේ පර්වපාදවල මොකක් වැඩි කරන එකද? දිග වැඩි කරන එක. තේරුණා නේද? ළමයි පාර්ශ්වික විභාජක පිහිටන්නේ මෙන්න මෙහෙම ළමයි.
හොඳට බලා ගන්න. මේව කටපාඩම් කිරීම නෙමෙයි. හරිද? ඔයාලා ඔළුවට දාගන්න. පාර්ශ්වික විභාජක තියෙන ළමයි මෙහෙම ශාක කඳ තියෙනවා නම් ළමයි ශාක කඳේ දික් අක්ෂයට සමාන්තරව මෙන්න මෙහෙම. ඔයාලා හිතන්න මේ පෑන ඇතුලේ මෙන්න මෙහෙම තමයි සෛලය පිහිටන්නේ. දික් අක්ෂයට සමාන්තරව. දික් අක්ෂයට සමාන්තරව තමයි මේ අතර තමයි පිහිටන්නේ. එතකොට ළමයි මේක කඳෙත් තියෙනවා මුලෙත් තියෙනවා. දික් අක්ෂයට සමාන්තරව තමයි මුලේ තියෙන්නේ. එහෙනම් ළමයි මේකේ පිහිටන ස්ථානය තමයි ශාක කඳේ හා මුලේ මුලේ දික් අක්ෂයට සමාන්තරව දික් අක්ෂයට ඒක පේන්නේ නැහැ නේද? දික් අක්ෂයට සමාන්තරව හරි. එතකොට ළමයි කොහෙද මේක පිහිටන්නේ පාර්ශ්වික විභාජක ශාක කන්දේ හා මුලේ දික් අක්ෂයට සමාන්තරව මේ අතර පිහිටන. එතකොට මේ අතර පිහිටමින් මොකද්ද කරන්නේ? සෛලය ළමයි මේ අතර ළමයි මෙහෙම වැඩි වෙවි දෙපැත්තට ළමයි මේ දෙපැත්තට මෙහෙම වැඩි වෙනවා. වැඩි වෙලා ශාක කඳ හා මුල මොකද්ද කරන්නේ මේක? මහතින් වැඩි කරනවා. ඔයාලට ඒක තේරෙනවා නේද? පාර්ශ්වික විභාජක පිහිටන්නේ මේ අතර, අග්‍රස්ත විභාජක පිහිටන්නේ මේ අතර. අග්‍රස්ත විභාජක මෙහෙට පිහිටලා මෙහෙටයි යටටයි යවනවා. පාර්ශ්වික විභාජක මේ දෙපැත්තට මහත් කරනවා. එහෙනම් මේ කාර්යය මොකද්ද ළමයි? ශාක කඳ හා මුල මහතින් වැඩි කරයි. තේරුණා නේද ළමයි? තේරුණා නේද? හරි. ශාක කඳ හා මුල මහතින් වැඩි කරයි. තේරුණා නේද? හරි. අපි මෙච්චර ඉගෙන ගත්තේ මොනවද? අපි විභාජක පටක වලට. විභාජක පටක කියන එක ළමයි මොකද්ද විභාජක පටක කියන්නේ? තවදුරටත් බෙදිය හැකි සෛල නේද? තවදුරටත් විභේදනය වෙන්න පුළුවන්. හැබැයි මේක විභේදනයේ වූ සෛලද තියෙන්නේ නොවු සෛලද? විභේදනයලා නොවු සෛල ඇත. නේද? මේක වෙන්නේ මොන විභාජන ක්‍රමයේද? සක්‍රීය අනුරණ විභාජනය. නේද? හරි. විභාජක පටක වල ලක්ෂණ මොනවද? මේ සෛලිකා කුඩයි ප්‍රමාණයෙන් කුඩ. විභාජනය වෙන්න නම් සජීවී වෙන්න ඕන. නේද? විභාජනය යන නම් වැඩිපුර ශක්තිය තියෙන්න ඕන. ඒ කියන්නේ වැඩිපුර මයිටොකොන්ඩ්‍රියා තියෙන්න ඕන. මේකේ විශාල මධ්‍ය රික්තකයක් තියෙනවා. මේකේ කැපී පෙනෙන න්‍යෂ්ටියක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි මේකේ ළමයි රවුන්ඩ් නිසා සෛල මේ ගොඩ ගැහෙනකොට මේ අතර මොකක්ද හැදෙන්නේ? අන්තර්සෛලීය අවකාශ හැදෙනවා. ඔන්න ලක්ෂණ ටික. ළමයි පීඩන ස්ථාන මොකද්ද? අග්‍රස්ත විභාජක පීඩන්නේ කොහෙද? ශාක කඳේ හා මුල් වල අග්‍රස්තේ මොකක්ද ඒ කාර්යය? ශාක කඳ හා මුල උසින් හා දිගින් වැඩි කිරීම. අන්තරස්ත විභාජක කොහෙද පීඩන්නේ? ශාක කඳේ එහෙම නැත්නම් අපි කියනවා කඳේ පර්ව පාදවල නේද? නටුව සම්බන්ධ වෙන තැන. නේද? හරි. එතකොට ඒකේ කාර්යය මොකද්ද? පර්ව පාදවල දිග වැඩි කරන එක. තේරුණා නේද? පාර්ශ්වික විභාජක කොහෙද පීඩන්නේ? ශාක කඳේ හා මුල් වල දික් අක්ෂයට සමාන්තරව. ඒකේ කාර්යය මොකද්ද? ශාක කඳ හා මුල මහතින් වැඩි කිරීම. ශාක කඳ හා මුල මහතින් වැඩි කරන එක තමයි ඒකේ කාර්යය. තේරුණා නේද ළමයි? හරි. ඕක ළමයි chart එක ඔයාලා පිහිටන ස්ථාන හා කාර්ය. මාතෘකාව පිහිටන ස්ථාන හා කාර්ය. පිහිටන ස්ථාන හා කාර්ය කියලා ලිව්වා. මේ chart එක දාගත්තා. මෙතන තියෙන ළමයි හෝ මුල් වල අග්‍රස්තේ කියන එක තමයි මේ තියෙන්නේ. හරිද? අග්‍රස්තේ මේ පර්ව පාදවල පේන්නේ නැතිව ළමයි බලාගන්න. හරිද? මෙතන තියෙන ශාක කඳේ හෝ මුල් වල අග්‍රස්තේ. හරි. ඔය ළමයි වීඩියෝ එක නවත්තලා දාගන්න. හරි. අපි යන් ඊළඟ කොටසට. හරි. අපි යන් ඊළඟ කොටසට. ළමයි අපි දැන් විභාජක පටක ඉවරයි. අපි යන් ස්ථිර පටක වලට විදියට ස්ථිර පටක. ළමයි ඔයාලා මතක තියාගන්න දැන් විභාජක පට ඉගෙන ගත්තා. විභාජක පටක වල ඔක්කොම පුළුවන් ද බැරිද ඔයාලට? තමන්ගේ හෘද සාක්ෂිය අනුව තමන් කල්පනා කරන්න මං කලින් ඉගෙනගෙන තියෙනවා නම් ඔයාලා බලන්න විභාජක පටක වල මට මෙච්චර දවසක් අර මාතෘකා හතරම පුළුවන්ද? හැබැයි දැන් කල්පනා කරන්න විභාජක පටක වල ස්වරූපය. හරිද? ස්වරූපය මතක් වෙච්ච ගමන් ප්‍රමාණයෙන් කුඩා රවුම්. ඒක රූප සටහනක් බලමු තවත් බලා ගන්න පුළුවන් ළමයි. ඊට පස්සේ ලක්ෂණ ටික පුළුවන්ද බලන්න. පීඩන ස්ථාන ටික පුළුවන්ද බලන්න. කාර්ය පුළුවන්ද බලන්න. ඔයාලා ළමයි කාර්යات ඉගෙන ගත්තා නේද? එක ළඟ. ඒතර ළමයි ඔයාලට පාඩම් කරගන්න ලේසි. දැක්ක නේද? හරි. අපි යන් ස්ථිර පටක විදිහට ඒකත් ওই විදිහට ඉවර කරගමු ළමයි. පාඩම මේ විදිහට ලස්සනට ඉවර කරන් ගිහිල්ලා අපි මොකද කරන්නේ? ඊළඟ පාඩමත් කොට දාගමු. තේරුණා නේද? පාඩමම කොට දාගෙන
ඊළඟ පාඩමත් පිළිවෙලට අපි step by step කලබලයක් නැතුව යමු. හරිද? මම කිව්ව කාලය වෙනකොට අනිවාර්යයෙන්ම සිලබස් ඉවර කරනවා. කිව්ව කාලය වෙනකොට මම අර කියන පේපර් ටික ඔක්කොම කරනවා. කිව්ව කාලය වෙනකොට මම අනිවාර්යයෙන්ම voice note ටික පිළිවෙලට හදලා දානවා. නේද? ඒ ලස්සනට ඒ විදියට ළමයි ඒ වැඩ ටික ලස්සනට වෙනවා. පන්තියත් එක්ක සම්බන්ධ වෙලා දිගටම වැඩ ටික කරන් යන විතරයි තියෙන්නේ. විද්‍යාව ටික ගොඩ දා ගන්න ඕන අය. හරි. අපි යම් මාතෘකාව ලියාගමු ස්ථිර පටක. ස්ථිර පටක මාතෘකාව ස්ථිර පටක. මාතෘකාව ස්ථිර පටක. ස්ථිර පටක. හරි. ස්ථිර පටක වල ළමයි ස්ථිර පටක ප්‍රධාන ආකාර කීයද? ස්ථිර පටක ප්‍රධාන ආකාර කීයට කඩන්න පුළුවන්ද ළමයි? ස්ථිර පටක ප්‍රධාන ආකාර කීයද? ස්ථිර පටක ප්‍රධාන ආකාර දෙකයි. මොකක්ද ස්ථිර පටක ප්‍රධාන ආකාර දෙක ළමයි? ඔයාලා දන්නවා. ස්ථිර පටක ප්‍රධාන ආකාර දෙකයි. සරල ස්ථිරයි. සරල ස්ථිර පටකයි. අනිත් එක සංකීර්ණ ස්ථිර පටකයි. සංකීර්ණ ස්ථිරයි. සංකීර්ණ ස්ථිර පටකයි. නේද? ස්ථිර පටක ප්‍රධාන ආකාර දෙකයි. සරල ස්ථිර පටක හා සංකීර්ණ ස්ථිර පටක. සරල ස්ථිර පටකයක් කියලා කියන්නේ මොකද්ද? ළමයි අපි මාතෘකාව ලියගමු. සරල ස්ථිර පටක. සරල ස්ථිර පටක. සරල ස්ථිර පටක. මාතෘකාව සරල ස්ථිර පටක. හරි. ළමයි ස්ථිර පටක ගැන කතා කරද්දී චුට්ටක් අහන් ඉන්න. සරල ස්ථිර වලට යන කලින් චුට්ටක් අහන් ඉන්න. ළමයි ස්ථිර පටක කියන එක තවදුරටත් බෙදිය හැකි සෛලද නොහැකිය ඒ කියන්නේ තවදුරටත් බෙදෙන්න පුළුවන් සෛලද බැරි සෛලද? ඔයාලට තේරෙනවා ළමයි විභාජක පටක කියන්නේ තවදුරටත් බෙදිය හැකි සෛල. ස්ථිර පටක කියන්නේ ළමයි තවදුරටත් විභේදනය විය නොහැකි සෛල. තවදුරටත් විභේදනයට ලක්. විභේදනය වී නොහැකි සෛල. වී නොහැකි සෛල. වී නොහැක. හරි නේද? ඔක තමයි ස්ථිර පටකයට ඔයාලා දැනගන්න ඕන ළමයි. ස්ථිර පටක කියන එක තවදුරටත් විභේදනය වෙන්න බෑ. තරලගුණ දාලියමු. තරලගුණ දාලියමු. තරලගුණ දාලියමු. තවදුරටත් විභාජනය විය නොහැකි. විභාජනය විය නොහැකි. තවදුරටත් විභාජනය විය නොහැකි සෛල. විභාජනය විය නොහැකි සෛල. ස්ථිර සෛල. ස්ථිර පටක ලෙස හැඳින්වේ. ස්ථිර පටක ලෙස හැඳින්වේ. තවදුරටත් විභාජනය විය නොහැකි පටක සෛල නෙවෙයි පටක ස්ථිර පටක ලෙස හැඳින්වේ. ස්ථිර පටක ලෙස හැඳින්වේ. තවදුරටත් විභේදනය වෙන්න බෑ. හරි. එතකොට ඒව ප්‍රධාන ආකාර දෙකයි කිව්ව මොකද්ද? සරල ස්ථිරයි සංකීර්ණ ස්ථිරයි. පළවෙනි මාතෘකාව සරල ස්ථිර පටක. 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 හරි. ළමයි සරල ස්ථිර පටක කියලා කිව්වේ මං කිව්වා එකම වගේ සෛල තමයි මේකේ තියෙන්නේ ළමයි. ඔයා හිතන්න මෙම රවුන්ඩ් සෛල නම් ළමයි මේ සරල ස්ථිර පටකේ සම්පූර්ණ හැදිලා තියෙන්නේ මේ රවුන්ඩ් සෛල වලින්මයි. මෙහෙම රවුන්ඩ් සෛල වලින්මයි ළමයි මේ ස්ථිර පටකෙම හැදිලා තියෙන්නේ. තේරුණා නේද? එතකොට ළමයි එහෙනම් මතක තියාගන්න සරල ස්ථිර පටකයක් යනු එකම සෛල සමූහයකින් හැදිච්ච ඒවා. මොනවද? එකම වර්ගයේ සෛල සමූහයකින් හැදිච්ච ඒවා අපි කියනවා සරල ස්ථිර පටක කියලා. එකම වර්ගයේ සෛල කිහිපයකින් හැදිච්ච අපි කියනවා සරල ස්ථිර පටක. ලියාගමු ඒකට ලියාගමු. එකම ආකාරයේ සෛල සමූහයකින් යුක්ත වේ. 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 හරි.
ළමයි හරි. ස්ථිර පටක. සරල ස්ථිර පටක වලට උදාහරණ මොනවද ළමයි? හරි. ස්ථිර පටකනේ අපි මාතෘකාව බලන්න මෙච්චර ලව ගන්න ස්ථිර පටක වල ඔක්කොම මතකද කියලා. ස්ථිර පටක. ස්ථිර පටකයක් කියලා කියන්නේ මොකද්ද? තව දුරටත් බෙදිය නොහැකි සෛල නේද? බෙදිය නොහැකි සෛල නේද? හරි. තවදුරටත් විවේදනය වෙන්න බෑ. ඒක ඔයාලට තේරෙනවා. ස්ථිර පටක කියන එක ප්‍රධාන ආකාර දෙකයි නේද? මොකද්ද? සරල ස්ථිරයි සංකීර්ණ ස්ථිරයි. එතකොට සරල ස්ථිර වලට උදාහරණ මොනවද? සරල ස්ථිර පටක වලට උදාහරණ මොනවද ළමයි? සරල ස්ථිර වලට උදාහරණ මොනවද? සරලයි කිව්වම මම කිව්ව මතක් වෙනවද මොකද්ද? මෘදුයි. මෘදුස්තර. අනිත් එක දෘಢස්තර. අනිත් එක නම් කවුද? ස්තුල කෝණාස්තර. ස්තුල කෝණාස්තර සෛල. එතකොට ළමයි ස්තුල කෝණාස්තර පටක. හරිද? එහෙනම් සරල ස්ථිර පටක ප්‍රධාන ආකාර තුනයි. මොකද්ද? සරලයි, මෘදුයි. මෘදුස්තර, දෘಢස්තර, ස්තුල කෝණාස්තර. නේද? හරි. එහෙනම් ළමයි ස්ථිර පටක ප්‍රධාන ආකාර කීයද? කිව්වේ දෙකයි. මොකද්ද? සරල ස්ථිරයි, සංකීර්ණ ස්ථිර. සරල ස්ථිර කියලා කියන්නේ මොකද්ද? එකම වර්ගයේ සෛල සමූහයක්. එහෙනම් ළමයි සංකීර්ණ ස්ථිර කියලා කියන්නේ මොකද්ද? එකම වර්ගයේ සෛල නෙමෙයි. මෙතන ළමයි සෛල වර්ග කිහිපයකින් යුත් සමූහයක්. ඒ කියන්නේ ළමයි මෙතන රවුන්ඩ් සෛලක් තියෙනවා, කොටු සෛලක් තියෙනවා, ත්‍රිකෝණක් තියෙනවා. ඒ වගේ ළමයි. එකම වර්ගයේ ඒවා නෙමෙයි. හරි තේරුණා නේද? එකම කාර්ය කරන්නේ නෙමෙයි මේ කට්ටිය හදලා තියෙන ළමයි. සෛල වර්ග කිහිපයක සෛල එකතු වෙලා හැදිච්ච පටකයකට අපි කියනවා සංකීර්ණ ස්ථිර පටකයක් කියලා. හරි. ඒකට එන්න කලින් ළමයි දැන් ළමයි සරල ස්ථිර පටකවල මෙන්න මේ තුන ඉගෙන ගන්න එක තමයි අපිට තියෙන්නේ. මම ගෝ පටකයක් ඉගෙන ගන්නදී මම ප්‍රධාන මාතෘකා හතරක් යටතේ ඉගෙන ගන්නවා. මොකක්ද පළවෙනි එක? ස්වරූපය නේද? හරි. ස්වරූපයට යන්න කලින් අපි ලක්ෂණ ඉගෙන ගන්න ඕනේ නේද? හරි. මාතෘකාව ලියා ගන්න ළමයි. ලියා ගන්න සරල ස්ථිර පටකවල ලක්ෂණ. සරල ස්ථිර පටකවල ලක්ෂණ. සරල ස්ථිර පටකවල ලක්ෂණ. සරල ස්ථිර පටකවල ලක්ෂණ. ළමයි මම මේ තුනම එක ළඟ තමයි ඔයාලට කියලා දෙන්නේ. එක ළඟ තමයි කියලා දෙන්නේ. ඒතර ළමයි එකින් එක මාතෘකාව වරන් නෙමෙයි. මෘදුස්තර, දෘಢස්තර, ස්ථූල කෝණාස්තර තුනේම ලක්ෂණ එක ළඟට කියලා දෙනවා. හරි. අපි පළවෙනි එක තමයි ළමයි මෘදුස්තර නේද? මෘදුස්තර. අනිත් එක තමයි ළමයි මොකද්ද? දෘಢස්තර. අනිත් එක මොකද්ද ළමයි? ස්ථූල කෝණාස්තර. හරි. ළමයි මෘදුස්තර වල ලක්ෂණ මොනවද ළමයි? මෘදුස්තර පටකවල ලක්ෂණ. ළමයි මේවා තියෙන්නේ ළමයි මෘදුස්තර සෛල තියෙන්නේ ළමයි ශාක දේහයේ මෘදු කොටසේ. කොහෙද තියෙන්නේ ශාක දේහයේ? ශාක දේහයේ මෘදු කොටසේ දක්නට ලැබේ. ශාක දේහයේ කොහෙද තියෙන්නේ? මෘදු කොටසේ දක්නට ලැබේ. හරි. පළවෙනි හරි. වැඩි හිතන්න එපා. මෘදුස්තර පටක නේද අපි ඉගෙන ගන්නේ? සෝරි ළමයි. මෘදුස්තර පටක. එතකොට මෘදුස්තර පටක කොහෙද ළමයි ශාකයේ තියෙන්නේ? මෘදු කොටසේ. ළමයි ශාකයක මෘදුයි කියලා සලකන කොටසක තමයි මෘදු කොටසක තමයි මේ මෘදුස්තර පටක නිර්මාණය වෙන්නේ. තේරුණා නේද? ළමයි දෙවෙනි ලක්ෂණයේ විදිහට අපිට ඉගෙන ගන්න පුළුවන් ළමයි මේවා ළමයි මෘදුස්තර පටකත් සජීවී. මේවා සජීවී. දෙවෙනි ලක්ෂණයේ විදිහට ඉගෙන ගන්න පුළුවන් අපිට ළමයි සජීවී වේ. හරි. මෘදුස්තර පටකවල ලක්ෂණ දෙකයි ඉගෙන ගත්තේ මොකද්ද? එකක් ශාක දේහයේ මෘදු කොටසේ ඇත. අනිත් එක සජීවී වේ. මේවටත් ළමයි විශාල මධ්‍ය රික්තකයක් තියෙනවා. මේවටත් මොකක්ද තියෙන්නේ? විශාල මධ්‍ය රික්තකයක් ඇත. මේවල ළමයි විශාල මධ්‍ය රික්තකයක් තියෙනවා. එහෙනම් කරුණු තුන කියමු. ශාක දේහයේ මෘදු කොටසේ නිර්මාණය වේ. අංක 2
සජීවී වේ. අංක 3 විශාල මධ්‍ය රික්තකයක් ඇත ළමයි. අනිත් එක තමයි මේ කට්ටිය ළමයි ගෝලාකාරයි. ගෝලාකාරයි. මේ කට්ටියට අපි කියනවා ගෝලාකාර වේ. මොකද්ද? ගෝලාකාර වේ. ගෝලාකාර වේ. තේරුණා නේද? හරි ලක්ෂණ හතරයි. මොකද්ද ලක්ෂණ හතර? ඉගෙන ගත්තේ ශාක දේහයේ මෘදු කොටසේ තමයි මෘදු ස්තර පටක තියෙන්නේ. ප්‍රමාණයෙන් මොකද්ද මොන වගේද? ගෝලාකාරයි. මේ කට්ටිය සජීවී අනිත් එක විශාල මධ්‍ය රික්තකයක් ඇත. අපි හිමීට හරි. ස්ථිර පටක වලට ආවා. ස්ථිර පටකයක් කියලා කියන්නේ තව දුරටත් බෙදිය හැකි සෛලද නොහැකි සෛලද? තව දුරටත් බෙදිය නොහැකි සෛල. ස්ථිරයි. ස්ථිර පටක ප්‍රධාන ආකාර කීයද? කීයද? දෙකයි. මොකද්ද? සරල ස්ථිර පටකයි සංකීර්ණ ස්ථිර පටකයි. නේද? සරල ස්ථිර පටකයි සංකීර්ණ ස්ථිර පටකයි. සරල ස්ථිර පටකයක් කියලා කියන්නේ එකම වර්ගයේ සෛල කිහිපයකින් හැදිච්ච. සංකීර්ණ ස්ථිරයි කියලා කියන්නේ එකම වර්ගයේ සෛල නෙමෙයි වර්ග කිහිපයක සෛල එකතු වෙලා හැදිච්ච අපි කියනවා සංකීර්ණ ස්ථිර පටක. සරල ස්ථිර පටක සඳහා උදාහරණ තුනයි. මොකද්ද? මොකද්ද උදාහරණ තුන? මෘදුස්තර, දෘಢස්තර, ස්ථූල, කෝණාස්තර. මෘදුයි, දෘಢයි, ස්ථූල, කෝණාස්තර. නේද? සරලයි කිව්ව ගමන් මෘදුස්තර. මෘදුස්තරගේ සහෝදරයා දෘಢස්තර වගේ මතක් වෙන්නේ. අනිත් එක නා ස්ථූල, කෝණාස්තර. මෘදුස්තර කියන්නේ මොන වගේ සෛලයක්ද? ගෝලාකාර සෛලයක් ළමයි. ගෝලාකාර සමවිස්කම්බික සෛලයක්. මෙහෙම ගෝලාකාරයි ඔක්කොම සෛල එක වගේ. සමවිස්කම්බික. තේරුණා නේද? මේකේ ඒ කට්ටියක තියෙන මොකද්ද? මධ්‍ය විශාල රික්තකයක්. මොකක්ද තියෙන්නේ? මධ්‍ය විශාල රික්තකයක් තියෙනවා ළමයි. ඒ විතරක් නෙමෙයි මේ කට්ටිය මොකද්ද? සජීවීද නැද්ද? ළමයි මේ මෘදුස්තර කියන ඒවා සජීවී. මෘදුස්තර පටක සජීවී. මේවා තියෙන ශාක දේහයේ මෘදු කොටසේ. කොහෙද? ශාක දේහයේ මෘදු කොටසේ. තේරුණා නේද? මේ කට්ටියක ළමයි සෛල බිත්තිය මේ වටේ තියෙන සෛල බිත්තිය ඉතා තුනී ළමයි. මේ සෛල බිත්තිය ඉතාමත් තුනී. ඒ කියන්නේ මෙහෙම මධ්‍ය විශාල රික්තකයේ තියෙනවා ළමයි. ඉතා තුනී සෛල බිත්තියක් තමයි මෙහෙම තියෙන නිර්මාණය වෙලා තියෙන්නේ. එහෙනම් ඊළඟ ලක්ෂණය තමයි ළමයි ඉතා තුනී සෛල බිත්තියක් ඇත. ඉතා තුනී සෛල බිත්තියක් ඇත. ඉතා තුනී සෛල බිත්තියක් ඇත. සෛල බිත්තියක් ඇත. හරි. ඊළඟ ලක්ෂණය අපි කියමු මොකද්ද? ඉතා තුනී සෛල බිත්තියක් ඇත ළමයි. මේ සෛල බිත්තිය හැදිලා තියෙන්නේ සෙලියුලෝස් වලින්. මොන වගේන්ද? සෙලියුලෝස් වලින්. මේ සෛල බිත්තිය හැදිලා තියෙන ළමයි සෙලියුලෝස් වලින්. හරි. ඊළඟට සෙලියුලෝස් වලින් මෙම සෛල බිත්තිය නිර්මාණය වෙලා ඇත. සෙලියුලෝස් වලින් සෛල බිත්තිය සෑදී ඇත. සෛල බිත්තිය සෑදී ඇත. සෑදී ඇත. හරි. ලක්ෂණ ටික පාඩම් කරගමු ළමයි. මොකද්ද? ශාක දේහයේ මෘදුස්තර සෛල තියෙන්නේ කොහෙද? මෘදුස්තර පටක කොහෙද තියෙන්නේ ශාක දේහයේ? මෘදු කොටසේ. මේ සෛල මොන වගේද? ගෝලාකාරයි සමවිස්කම්බිකයි. නේද? ඊට පස්සේ මේ සෛල සජීවීද නැද්ද? සජීවී. මේ කටටත් විශාල මධ්‍ය රික්තකයක් තියෙනවා. ළමයි ඊට පස්සේ මතක් කරගන්න මධ්‍ය විශාල රික්තකෙත් එක්කම මේ කටට තියෙන සෛල බිත්තිය ඉතා තුනී. ඉතා තුනී මෘදුයිනේ. මෘදුයි තේරෙනවා. ඉතා තුනී සෛල බිත්තියක් තියෙනවා. ඒ ඉතා තුනී සෛල බිත්තිය හැදලා තියෙන්නේ මොන වගේන්ද? සෙලියුලෝස් වලින්. මොන වගේන්ද? සෙලියුලෝස් වලින්. තේරුණා නේද? හරි. එහෙනම් ලක්ෂණ පහ කියමු හැමෝම. ලක්ෂණ පහ කියමු හැමෝම. ශාක දේහයේ මෘදු කොටසේ ඇත. ඊට පස්සේ සජීවී වේ. ඊට පස්සේ විශාල මධ්‍ය රික්තකයක් ඇත. ඒකම මතක වෙන්න ඕන මොකද්ද? ඉතා තුනී සෛල බිත්තියක්. ඒ තුනී සෛල බිත්තිය හැදලා තියෙන මොන වගේන්ද? සෙලියුලෝස් වලින්. ඊට පස්සේ ළමයි මේ කටට තියෙනවා මොකද්ද? ගෝලාකාරයි. මේ කට්ටිය මොන වගේද? ගෝලාකාරයි සමවිස්කම්බිකයි. තේරුණා නේද ලක්ෂණ 6? හරි. එහෙනම් ලක්ෂණ 6 ඔහොම ළමයි ඔයාලා ලියුව නේද? සරල ස්ථිර පටක කියලා. සරල ස්ථිර පටක වල ලක්ෂණ. මේ වගේ ළමයි chart තුනකට ඔයාලා කොලේ කඩාගන්න. මෘදුස්තර, දෘಢස්තර, ස්ථූල කෝණාස්තර විදිහට chart තුනකට කඩාගන්න. ඒකල මෘදුස්තර කියලා ලියාගෙන මේ ලක්ෂණ 6 ලියාගන්න. මම එකපාරක් කියන්නම්. ඔයාලා ඊට පස්සේ වීඩියෝ එක නවත්තනවාද ලියාගන්න. ශාක දේහයේ මෘදු කොටසේ නිර්මාණය වී ඇත. පළවෙනි ලක්ෂණ. දෙවෙනි එක මොකද්ද? සජීවී. මේ කට්ටිය මොන වගේද? සජීවී. මේ කට්ටිය මොන වගේද? ගෝලාකාරයි එහෙම නැත්නම් සමවිස්කම්බිකයි. ගෝලාකාරයි එහෙම නැත්නම් සමවිස්කම්බිකයි. ඊට පස්සේ තමයි මේ කට්ටියට මොකක්ද තියෙනවද? විශාල මධ්‍ය රික්තකයක්. ඒකම මතක් වෙනවා. අනිත් එක මොකද්ද? ඉතා තුනී සෛල බිත්තියක් ඇත. ඊට පස්සේ ඊළඟ එක සෙලියුලෝස් වලින් සෛල බිත්තිය සෑදී ඇත. අන්තිම ලක්ෂණේ සෙලියුලෝස් වලින් සෛල බිත්තිය සෑදී ඇත. නේද? හරිද? ඔකට අක්ගල් ලියාගන්න තමයි වීඩියෝ එක නවත්තලා.
හරි. එතකොට අපි යන් දෘඩස්තර වල. මේ දෘඩස්තර කියන සෛල ළමයි දෘඩයි. ටිකක් දෘඩයි. ඒ කියන්නේ අපි හිතුවත් ළමයි අපි දැන් ඔයා හිතන්න කාගේ හරි හමක් අල්ලද්දී සමහර අයගේ හම මොකද්ද? ඉතා මෘදුයි නේද? ඒ කියන්නේ ඉතා තුනී නේද මෘදුයි. එහෙනම් ළමයි මේ කට්ටියගේ ළමයි සෛල බිත්ති එහෙම නැත්නම් මේ කට්ටිය ටිකක් දෘඩයි. එහෙම ගත්තොත් සෛල නිකන් දෘඩයි වගේ. මේ කට්ටිය දෘඩ නිසාම ළමයි අජීවී. මොකද්ද? පළවෙනි ලක්ෂණය ඔයාලා මතක තියාගන්න මේ සෛල අජීවී වේ. පළවෙනි ලක්ෂණේ අජීවී වේ. අජීවී වේ. අජීවී වේ. මං කියනවා සෛල බිත්තිය ටිකක් දෘඩයි. නේද නැත්නම් ඒ කියන්නේ ඝනකමයි. ඒ කියන්නේ ළමයි මේ කට්ටියගේ ළමයි සෛල බිත්තියත් සෙලියුලෝස්ම තමයි. සෙලියුලෝස් විතරක් තිබුණනම් මේ සෛල බිත්තිය තුනී වෙන්න ඕන. හැබැයි මේ සෙලියුලෝස් සෛල බිත්තියේ සෙලියුලෝස් සෛල බිත්තිය මත ළමයි මෙන්න මෙහෙම දෙයක් තැම්පත් වෙලා තියෙනවා. ඒකෙන් ළමයි නිකන් ඝන වෙලා තියෙනවා. ඒ තමයි ලිග්නීන් තැම්පත් වෙලා තියෙනවා. ලිග්නීන් තැම්පත් වී ඇත. ලිග්නීන් තැම්පත් වී ඇත. හරි. එහෙනම් මේ දෘඩස්තර පටක සජීවීද අජීවීද? අජීවී. මේ කට්ටියගේ සෛල බිත්තිය හැදලා තියෙන මොන වගේද? සෙලියුලෝස් වලින්මයි. හැබැයි මේ සෛල බිත්තිය ඝන වෙන නිසා ළමයි සෙලියුලෝස් වලින් සෛල බිත්තිය හැදිලා මේ වගේ මොනව තැම්පත් වෙලා තියෙනවද? ලිග්නීන් තැම්පත් වෙලා තියෙනවා. මොනවද? ලිග්නීන් තැම්පත් වී ඇත. තේරුණා නේද? ලිග්නීන් තැම්පත් වෙලා තියෙනවා. ළමයි ඊළඟ ලක්ෂණයේ විදිහට ඔයාලා ඉගෙන ගන්න පුළුවන් ළමයි මේ කට්ටියන්ගේ ළමයි සෛලය ගත්තොත් නිකන් මෙන්න මේ වගේ ළමයි. මේ කට්ටියනේ සෛලය ගත්තොත් ළමයි මෙහෙම ළමයි ඒකාකාරව තමයි මේ සෛල බිත්තිය ගණන් වෙලා තියෙන්නේ. මේ කොහෙන්වත් දැන් මගේ රූපේ ගණන් ගන්න එපා. මේ එක එක තැන් වලින් එක එක ගණන් වෙලා තියෙනවා. හැබැයි නැත්තම් මේ කට්ටියගේ ළමයි සෛල බිත්තිය ළමයි ඒකාකාරව ගණන් වෙලා තියෙනවා. අර කට්ටියගේ ළමයි මේ මෘදුස්තර වල නම් මෙව රවුන්ඩ් නිසා ළමයි ඒකාකාරව ගණන් වෙලා නැහැ. මෙහෙම සමහර තැන් වලින් වැඩි වෙන්නත් පුළුවන්. සමහර තැන් වලින් අඩු වෙන්නත් පුළුවන්. එහෙම. හැබැයි ළමයි මේ දෘඩස්තර සෛල ළමයි සෛල බිත්තිය ඒකාකාරව ඝන වී ඇත. ඔයාලා ලස්සන රූප සටහන හම්බ වෙනවා. ළමයි මේ කට්ටියගේ සෛල බිත්තිය ඒකාකාරව ඝන වී ඇත. ඒකාකාරව ඝන වී ඇත. හා එහෙනම් ළමයි තුන්වෙනි ලක්ෂණේ පාඩම් කරගමු. මොකද්ද? සෛල බිත්තිය ඒකාකාරව ඝන වී ඇත. තුන්වෙනි ලක්ෂණේ ඔයාලට පේන්නේ නැහැ ළමයි. හරිද? ඔයාලා බෝඩ් එකේ ලියපුවා මෙතන පොඩි දිලිසුමක් තියෙනවා ලයිට් එළිය වැදිලා. හරිද? එතකොට බලගන්න සෛල බිත්තිය ඒකාකාරව ඝන වී ඇත කියලා තමයි තුන්වෙනි ලක්ෂණේ තියෙන්නේ. හරි. දැන් මෘදුස්තර සෛල වල ලක්ෂණ ටික කියමු. මෘදුස්තර සෛල නම් මෘදුයි. ඒ කියන්නේ සජීවී. මෘදුස්තර සෛල ශාකයේ කොහෙද තියෙන්නේ ශාකයේ? මෘදු කොටස් වල. නේද? සජීවී නේද? දෙවෙනි ලක්ෂණයේ විදිහට සජීවී කරගන්න පුළුවන්. ඊට පස්සේ තුන්වෙනි ලක්ෂණය මොකද? මේ කට්ටියගේ තියෙන විශාල මධ්‍ය රික්තකයක්. මධ්‍ය රික්තයේත් එක බිත්තිය මතක් වෙනවා. සෛල බිත්තිය ඉතා තුනී. මේ කට්ටියගේ සෛල බිත්තිය හැදලා තියෙන මොන වගේද? සෙලියුලෝස් වලින්. ඒකනේ තුනී. ඊට පස්සේ ළමයි මේ කට්ටියගේ සෛල මොන වගේද? ගෝලාකාරයි. ඊට පස්සේ දෘඩස්තර සෛල ගත්තා දෘඩයි. ඒ කියන්නේ අජීවී. මේ කට්ටියගේ සෛල බිත්තිය ඒකාකාරව තමයි ඝන වෙලා තියෙන්නේ. මේ කට්ටිය ළමයි සෛල බිත්තිය ඝන වෙන්න හේතුව තමයි මොකද්ද? සෙලියුලෝස් සෛල බිත්තිය මත මොනවද තැම්පත් වෙලා තියෙන්නේ? ලිග්නීන් තැම්පත් වෙලා තියෙනවා. මොනවද තැම්පත් වෙලා තියෙන්නේ? මොනවද කියන හැමෝම ලිග්නීන් තැම්පත් වෙලා තියෙනවා. ළමයි මම මෙහෙම රූපයක් ඇඳ නේද ඔයාලගේ? මෙහෙම රූපයක් ඇඳලා පස්සේ මම මෙහෙම සෛලය ඇඳලා පස්සේ ඔයාලා මේ රවුම් සෛල නම් ළමයි මෙහෙම එතකොට අන්තර් සෛලීය අවකාශය එනවා. නේද? හැබැයි ළමයි මේ වගේ සෛල කර මීවදයක් වගේ. මෙහෙම ලස්සනට ළමයි ඝනව ඇසිරිලා තියෙනවා. මේ සෛල මොකද්ද වෙලා තියෙන්නේ? මෙහෙම ඝනව ඇසිරිලා තියෙනවා ළමයි. මේ සෛල මෙහෙම ඝනව ඇසිරිලා තියෙනවා. හතරවෙනි ලක්ෂණය විදිහට ඉගෙන ගන්න පුළුවන් ළමයි සෛල ඝනව ඇසිරී ඇත. සෛල ඝනව ඇසිරී ඇත. ඝනව ඇසිරී ඇත. සෛල ඝනව ඇසිරී ඇත. හරි. ලක්ෂණ අපි කීයක් ඉගෙන ගත්තද? හතරක් ඉගෙන ගත්තා. පළවෙනි එක මොකද්ද? අජීවී වේ. දෙවෙනි එක මොකද්ද? සෙලියුලෝස් සෛල බිත්තිය මත ලිග්නීන් තැම්පත් වෙලා තමයි මේ කට්ටියගේ තියෙන්නේ. තුන්වෙනි එක මොකද්ද? සෛල බිත්තිය ඒකාකාරව තමයි මේ විදිහට ඝන වෙලා තියෙන්නේ. ඒකාකාරව ඝන වෙච්ච නිසා ළමයි සෛල ඇසිරෙනකොට මොකද ඇසිරෙන්නේ කොහොමද? ඝනව ඇසිරලා තමයි තියෙන්නේ. මැද ළමයි හිස්තැන් නැහැ. සෛල ඒකාකාරව ඝන වෙලා ළමයි සෛල ලස්සනට ඇසිරලා තියෙනවා.
තේරුණා නේද? ළමයි මෙහෙම ළමයි ඇසිරෙනකොට ළමයි මේ අතර අන්තර්ශෛලීය අවකාශ හැදෙනවද නැද්ද? මේ වගේ ලස්සනට ඇසිරෙන ළමයි මේ වගේ අන්තර්ශෛලීය අවකාශ තියෙනවද? නෑනේ. එහෙනම් ළමයි ඊළඟ ලක්ෂණය විදිහට ඉගෙන ගන්න පුළුවන්. සෛල අතර අන්තර්ශෛලීය අවකාශ නැත. සෛල අතර අන්තර්ශෛලීය අවකාශ නැත. ඊළඟ ලක්ෂණය මොකද්ද? සෛල අතර අන්තර්ශෛලීය අවකාශ නැත. ඊළඟ ලක්ෂණය කියමු හැමෝම. සෛල අතර අන්තර්ශෛලීය අවකාශ නැත. ළමයි මේ දෘඩස්තර කියන එක ළමයි සෛල වර්ග දෙකකට කඩන්න පුළුවන්. මේ දෘඩස්තර හැදිලා තියෙන ළමයි සෛල වර්ග දෙකක් එකතු වෙලා ඒ තමයි ළමයි තන්තු සෛලයි අනිත් එක උපල සෛලයි. අන්තිම ලක්ෂණය ඕක. හරි. එතකොට ළමයි ලක්ෂණ 6 කියමු බලන්න මොකද්ද ලක්ෂණ 6 කියලා. පළවෙනි එක තමයි අජීවි. දෘඩස්තර සෛල මොකද්ද? අජීවි. ඊට පස්සේ ළමයි මේ සෛල මොකද්ද? සෛල බිත්තිය ඒකාකාරව මොකද්ද වෙලා තියෙන්නේ? ඝනව ඇසිරලා තියෙනවා. ඒකාකාරව තමයි ඇසිරලා තියෙන්නේ. ඒකාකාර ඝන බිත්තියක් තමයි තියෙන්නේ. මේ සෛල බිත්තිය ඝන වෙන්න හේතුව මොකද්ද? සෙලියුලෝස් සෛල බිත්තිය මත මොනවද තැම්පත් වෙලා තියෙන්නේ? ලිග්නින් තැම්පත් වෙලා තියෙනවා. මේකේ ළමයි සෛල බිත්තිය ඒකාකාරව ඝන වෙච්ච නිසා මේ සෛල ඇසිරෙන්නේ මොනවද? ඝනව ඇසිරෙනවා. ඝනව ඇසිරෙන නිසා ළමයි මේ අතර අන්තර්ශෛලීය අවකාශ නැත. මේ දෘඩස්තර පටක ළමයි හැදිලා තියෙන්නේ සෛල වර්ග දෙකකින්. ඒ තමයි තන්තු සෛලයි උපල සෛලයි. මේ තන්තු සෛල මොනවද කියලා ඔයාලට රූප සටහන් දාලා තියෙනවා මේ ටියුට් එකේ. තේරුණා නේද? තන්තු සෛලයි උපල සෛලයි කියලා සෛල වර්ග දෙකකින් තමයි මේ දෘඩස්තර සෛල හැදිලා තියෙන්නේ. තේරුණා නේද? හරි. ළමයි විභාජක යම් අපි මෙච්චර ඉගෙන ගත්ත පාඩමට. හරි පාඩම මතක තියෙන්න බෑ. පාඩම කරන් ගියාට වැඩක් නැහැ. පාඩම්ද කියලා බලන්න බෑ. ඔයාලා කල්පනා කරන්න. තමයි පටකයක් කියලා කියන්නේ ජීවී දේහය තුල තියෙන යම් නිශ්චිත කාර්යයක් ඉටු කරන්න හැදිච්ච පොදු සම්භවයක් තියෙන සෛල සමූහයක්. සමූහයකට අපි කියනවා පටකයක් කියලා. පටක ප්‍රධාන ආකාර දෙකකි. හරි නේද? මොකක්ද? ශාක පටකයි සත්ව පටකයි. ශාක පටකත් ප්‍රධාන ආකාර දෙකයි. මොකද්ද? විභාජනය වෙන්න පුළුවන් හා බැරි කියන එක මත පුළුවන් නම් අපි ඒකට කියනවා විභාජක පටක. ස්ථිර පටක කියන්නේ තවදුරටත් විභේදනය වෙන්න බෑ. ඒවට අපි කියනවා ස්ථිර පටක. නේද? විභාජක පටක ළමයි ශාකයේ අග්‍රස්තේ නම් විභාජනය වෙන්නේ අපි ඒවට කියනවා අග්‍රස්ත විභාජක. මොකද්ද ඒවට කියන්නේ අපි අග්‍රස්ත විභාජක. ඊට පස්සේ ළමයි අයන්යෙන් පටන් අනිත් එක අන්තරස්ත විභාජක. මොකද්ද? අන්තරස්ත විභාජක. අනිත් එක පාර්ශික විභාජක. අග්‍රස්ත විභාජක, අන්තරස්ත විභාජක, පාර්ශික විභාජක. ස්ථිර පටක ළමයි ප්‍රධාන ආකාර දෙකයි. සරලයිද සංකීර්ණයිද කියන එක අනුව. නේද? ඒ කියන්නේ ළමයි එකම වර්ගයේ සෛල වලින් නම් හැදිලා තියෙන අපි ඒවට කියනවා සරල ස්ථිර පටක. සෛල වර්ග කිහිපයකින් නම් හැදිලා තියෙන අපි ඒවට කියනවා සංකීර්ණ ස්ථිර පටක. තේරුණා නේද? හරි. ඊට පස්සේ ළමයි අපි යම් විභාජක පටක වලට. විභාජක පටක කියලා කියන්නේ තවදුරටත් බෙදිය හැකි සෛල. ඒක විභේදනයට ලක් වූ සෛලද තියෙන්නේ නොවූ සෛලද? විභේදනයට ලක් නොවූ සෛල. තුන්වෙනි එක ළමයි මේක විභාජනය වෙන්නේ මොන විභාජන ක්‍රමයෙන්ද? අනූනන විභාජනයෙන්. අනූනන විභාජනයේ මොකද්ද? සක්‍රීය අනූනන විභාජනයෙන්. තේරුණා නේද? සක්‍රීය අනූනන විභාජනය තමයි. ඒක ඉතා වේගෙන් විභාජනය වෙන්න ඕන. ඒක නිසා සක්‍රීය අනූනනය තමයි වෙන්නේ. තේරුණා නේද? හරි. ඕක ටිකම අරන් කියනවා මම හිතනවා. ඊට පස්සේ විභාජක පටක ලක්ෂණ ගියාට පස්සේ විභාජක පටක ළමයි ශාකයේ ළමයි ඔයාලා හිතන් දැල්ලේ තියෙන ළමයි මෙච්චර විතර ඒව නෑනේ සෛල. අප්‍රමාණයෙන් කුඩයි. විභාජනය වෙන්න අනිවාර්යයෙන්ම මොනව වෙන්න ඕනද? සජීවී වෙන්න ඕන. නේද? සජීවී වෙන්න ඕන. තුන්වෙනි ලක්ෂණය විදිහට මොකද්ද අපි ඉගෙන ගත්තේ? විභාජක පටක වලට. විභාජක පටක කියන එකේ තියෙනවා කැපී පෙනෙන මොකද්ද? න්‍යෂ්ටිය. කැපී පෙනෙන න්‍යෂ්ටියක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි විශාල මධ්‍ය රික්තකයක් තියෙනවා. ඊට පස්සේ නම් විභාජනය වෙන්න නම් ඉතා වේගයෙන් වැඩිපුර තියෙනව මොනවද? මයිටොකොන්ඩ්‍රියා. වැඩිපුර තියෙනව මොනවද? මයිටොකොන්ඩ්‍රියා. තේරුණා නේද? ඔය ටික අපි ඉගෙන ගත්තා. ඊට පස්සේ අපි ගියා විභාජක පටක වල පිහිටන ස්ථාන. විභාජක පටක පිහිටන ස්ථාන. ළමයි මේ අග්‍රස්ත විභාජක කොහෙද පිහිටන්නේ? ශාකයේ කඳේ හා මුලේ අග්‍රස්තේ. කාර්යය මොකක්ද ඒකේ? ශාක කඳ හා මුල දිගින් හා උසින් වැඩි කිරීම. අන්තරස්ත විභාජක. අන්තරස්ත විභාජක කොහෙද පිහිටන්නේ? පර්ව පාදවල නේද? ශාක කඳට මෙහෙම නටු ඇවිල්ලා සම්බන්ධ වෙන තැන තමයි අන්තරස්ත විභාජක තියෙන්නේ. ඒ කාර්යය මොකද්ද? කියන්න හැමෝම. අන්තරස්ත විභාජකේ පර්ව පාදවල දිග වැඩි කරන එක. පාර්ශික විභාජක මං කිව්ව මේ අතරේ පිහිටන්නේ.
ශාක කඳේ දික් අක්ෂයට සමාන්තර ශාක කඳේ හා මුලේ දික් අක්ෂයට සමාන්තරව තමයි මේක පිහිටන්නේ. මොනවද? පාර්ශ්වික විභාජක. ඒකේ කාර්යය මොකද්ද? ශාක කඳ හා මුල මොකෙන් වැඩි කරන්නේද? මහතින් වැඩි කරන එක. තේරෙනව නේද හැමෝටම? ශාක කඳ හා මුල මහතින් වැඩි කරන එක තමයි ඒකේ කාර්යය. හරි. ඔන්න ළමයි ওই ටික. හරි. ඊට පස්සේ අපි ගියා ස්ථිර පටක පැත්තට. ස්ථිර පටක කියන්නේ තවදුරටත් බෙදෙන්න බැරි ඒවා. ඒකේ අපි බෙදුණු ප්‍රධාන ආකාර දෙකයි සරල ස්ථිර පටකයි සංකීර්ණ ස්ථිර පටකයි. සරල ස්ථිර පටක කිව්වේ එකම වර්ගයේ සෛල සමූහයකින් නම් අපි හැදලා තියෙන අපි ඒවට කියනවා සරල ස්ථිර පටක. උදාහරණ තුනයි. මෘදුස්තර, සරලයි කියුවා මෘදුස්තර, දෘಢස්තර, ස්ථූල කෝණාස්තර. මෘදුස්තර, දෘঢ়ස්තර, ස්ථූල කෝණාස්තර. මෘදුස්තර පටක කොහෙද තියෙන්නේ? පිටන්නේ. මෘදුස්තර පටක ශාක කඳේ මෘදු කොටස් වල. මේවා සජීවිද අජීවිද? සජීවි. මේක මොන වගේද සෛලය? ගෝලාකාරයි. විශාල මොකද තියෙන්නේ? මධ්‍ය රික්තකයක්. ඒකම දකින සෛල බිත්තිය. තුනීද නැද්ද සෛල බිත්තිය? තුනී. තුනී වෙන හේතුව මොකද්ද? සෙලියුලෝස් වලින් තමයි සෛල බිත්තිය හැදිලා තියෙන්නේ. ඔන්න ළමයි ලක්ෂණ 6. හරිද? හරි. දෘಢස්තර වට. දෘಢයි කියුවම මතක කරගන්න අජීවි. අජීවි. නේද? මේක දෘಢ වෙන්නේ හේතුව මොකද්ද? සෙලියුලෝස් සෛල බිත්තිය මත මොකද්ද හැදිලා තියෙන්නේ? මොනවද? ලිග්නින් තැම්පත් වෙලා තියෙනවා. නේද? ඊට පස්සේ ළමයි සෛල බිත්ති මොකද්ද වෙලා තියෙන්නේ? ඒකාකාරව ඝන වෙලා තියෙනවා. මෙහෙම ඒකාකාරව ඝන වෙලා තියෙනවා සෛල බිත්ති. ඒකාකාරව ඝන වෙච්ච නිසා මේ සෛල ඝන වැසිරලා තියෙනවා. සෛල මොකද්ද වෙලා තියෙන්නේ? එක එක තැන්වල එක එක විදිහ නෙමෙයි. එකලා හැම පැත්තෙම එක වගේ ළමයි. ඒක නිසා ඝන වැසිරලා තියෙනවා. ඒක නිසා මේවයි අන්තර් සෛලීය අවකාශ නැහැ. දෘಢස්තර පටක හැදිලා තියෙන ප්‍රධාන සෛල ආකාර දෙකකින් තන්තු සෛලයි, උපල සෛලයි. තන්තු සෛලයි, උපල සෛලයි. දැන් මෙච්චරල ඉගෙන ගත්ත පාඩම ළමයි අපි මේ කටපාඩම් කරලා ආයි නැවත මතක් කිව්වේ. ළමයි මේ වගේ මතකෙන් ඔයාලට කඩ කියන්න පුළුවන් නම් ඔයාලා මතක් කරගන්න. ඔයාලට ළමයි පේපරේට අහන ඕන ප්‍රශ්නයක් උත්තර ලියන්න පුළුවන්. තේරුණා නේද? අපි මේ විදිහට වැටික් කරන් යමු. මාත් එක්ක නැවත මතක් කරන හැම වාරයක් පාසාම ඔයාලා මාත් එක්ක උත්තර දෙන්න ඕන. එතකොට නිකම්ම පාඩම් ඉන්න. තේරුණා නේද? හරි. අපි ඊළඟට යන්න ළමයි ස්ථූල කෝණාස්තර පටවල සෛල වල ලක්ෂණ බලන්න. සෝරි ළමයි. හරි හැමෝම මෘදුස්තර පටවල ලක්ෂණ ටික ලියන්න ඉඩ තියාගත්තා. නැත්නම් ලියන්නට අගල ළමයි වීඩියෝ එක නවත්තලා ඊට පස්සේ ළමයි දෘಢස්තර පටවල ළමයි ලක්ෂණ ටික ඔයාලා වීඩියෝ එක නවත්තලා ලියන්න ඕන. මෙතන තියෙන ළමයි තුන්වෙනි ලක්ෂණයේ විදියට සෛල බිත්ති ඒකාකාරව ඝන වී ඇත කියන එක. සෛල බිත්ති ඒකාකාරව ඝන වී ඇත කියන එක තමයි මේ තුන්වෙනි ලක්ෂණයේ විදියට තියෙන්නේ. වීඩියෝ එක නවත්තලා ළමයි හැමෝම ලියා ගන්න. හරි අපි යන්න ළමයි ස්ථූල කෝණාස්තර පටක. ස්ථූල කෝණාස්තර පටගත් ළමයි සජීවී. ළමයි අජීවී එකම සෛලිය අදෘಢස්තර විතරයි. ඒක ළමයි තේරෙනවනේ. දෘঢ়යි. එහෙනම් දෘঢ়ස්තර කිව්ව ගමන් ඔයාලා මතක් කරනවා අජීවී. ළමයි ස්ථූල කෝණාස්තර පටගත් සජීවී. සජීවී වේ. හරිද? මේකේ ළමයි න්‍යෂ්ටියක් තියෙනවා. මධ්‍ය විශාල රික්තකයක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි ළමයි සෛල ප්ලාස්මයක් තියෙනවා. මොකක්ද එහෙනම් මේ සෛලේ තියෙන්නේ? අපි කියමු සෛල ප්ලාස්මයක් තියෙනවා. සෛල ප්ලාස්මයක්. ඒ කියන්නේ මැද හිස්තන සෛල ප්ලාස්මය. සෛල ප්ලාස්මයක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි න්‍යෂ්ටියක් තියෙනවා. න්‍යෂ්ටිය තියෙනවා. ඒ විතරක් නෙවෙයි මධ්‍ය විශාල රික්තකයක් තියෙනවා. මධ්‍ය විශාල රික්තකයක්. මධ්‍ය විශාල රික්තකයක් ඇත. මධ්‍ය විශාල රික්තකයක් ඇත. හරි. එහෙනම් මොකද ළමයි ස්ථූල කෝණාස්තර සෛල වල ලක්ෂණ දෙක සජීවී වේ, සෛල ප්ලාස්මය, න්‍යෂ්ටිය, මධ්‍ය විශාල රික්තකය තියෙනවා ළමයි. මධ්‍ය විශාල රික්තකය. මේ හැම එකෙම මධ්‍ය විශාල රික්තකය තිබුණා. ඒ විතර නෙවෙයි න්‍යෂ්ටිය තිබුණා නේද මේකේ? කැපි වෙන්නේ න්‍යෂ්ටි කොහෙවත් න්‍යෂ්ටි තිබුණද ළමයි? සෝරි. න්‍යෂ්ටි තිබුණද මේකේ? නෑ ළමයි. න්‍යෂ්ටියක් තියෙනවා ළමයි ස්ථූල කෝණාස්තර සෛලවල. ස්ථූල කෝණාස්තර සෛලවල සෛල ප්ලාස්මයක් තියෙනවා. මධ්‍ය විශාල රික්තකයක් තියෙනවා. න්‍යෂ්ටියක් තියෙනවා. තේරුණා නේද? ඊට පස්සේ ළමයි මේ සෛල සාමාන්‍යයෙන් දිගටි. ඒ කියන්නේ ළමයි මේ සෛල මෙහෙම ගත්තොත් ළමයි සෛල මෙහෙම දිගටි. හරස් අඩවියක් ගත්තොත් මෙහෙම සෛල දිගටි. හරිද? හරි මම රූපසටහන් දාලා තියෙන ළමයි සාමාන්‍යයෙන් දිගටි ස්වරූපයක් තමයි ගන්න. සාමාන්‍යයෙන් දිගටි සෛල වේ. සාමාන්‍යයෙන් දිගටි සෛල වේ. හරි. සාමාන්‍යයෙන් දිගටි සෛල වේ. තේරුණා නේද? හරි ලක්ෂණ තුන පාඩම් කරගමු හැමෝම. සජීවී වේ, සෛල ප්ලාස්මේ, න්‍යෂ්ටිය, මධ්‍ය විශාල රික්තකය ඇත. ඊට පස්සේ සාමාන්‍යයෙන් දිගටි සෛල වේ. ඊට පස්සේ ළමයි අපිට ඉගෙන ගන්න පුළුවන්
මේවා තමයි බහුවස්ත්‍රාකාර සෛල. මොනවද? හරස් කඩ තමයි බහුවස්ත්‍රාකාරයි. ඒ කියලා කියන්නේ හරස් කඩ ව්‍යුහයක් ගත්තොත් ඔයාලා රූප සටහන් නැතුව තමයි ඔයාලා මම රූප සටහන් දාන්න PDF group එකට දාන්නම්. ඔයාලා මේ වීඩියෝ එක බලන හැමෝම මෙන්න මේ නම්බර් එකට මැසේජ් එකක් දාලා මම group එකට add වෙන්න 078යි 61යි 52යි 132 078යි 61යි 52යි 132 නම්බරේට මැසේජ් එකක් දාලා ඔයාලා group එකට සම්බන්ධ වෙන්න. එහෙම නැත්නම් මම යට description එකේ දාලා තියන්නම් ඔයාලට මේ group එකේ link එක. හරිද? ඒකෙන් සම්බන්ධ වෙන්න. මම මේවයි රූප සටහන් ඔක්කොම ඔයාලට දාන්නම් group එකට. හරිද? ඊට පස්සේ tube ලැබුණාට පස්සේ කොහොමද ඔයාලට රූප සටහන් බලන්න පුළුවන්. හරි. එතකොට ළමයි මේවා හරස්කඩ බහුවස්ත්‍රාකාරයි ළමයි. ඔයාලා දැනට මෙහෙම පාඩම් කරගමු. හරස්කඩ බහුවස්ත්‍රාකාරයි. බහුවස්ත්‍රාකාරයි. හරස්කඩ බහුවස්ත්‍රාකාර වේ. බහුවස්ත්‍රාකාර වේ. හරස්කඩ මොන වගේද ළමයි? හරස්කඩ බහුවස්ත්‍රාකාර වේ. හරස්කඩ බහුවස්ත්‍රාකාර වේ. හරි ලක්ෂණ හතරක් පාඩම් කරගමු. මොකක්ද ළමයි? මෘදුස්තරත් ළමයි සජීවී, ස්ථූල කෝණාස්තරත් සජීවී. මෘදුස්තර පටකවල තියෙනවා මොකද? විශාල මධ්‍ය රික්තකයක්. මේකේ තියෙනවා මධ්‍ය රික්තකයක්, න්‍යෂ්ටියක්, සෛල ප්ලාස්මයක්. ඒ විතරක් නෙවෙයි ළමයි සාමාන්‍යයෙන් මේ සෛල මොන වගේද? දිගටි. මේ සෛල මොන වගේද ළමයි? මෙහෙම දිගටි. හරිද? මේ සෛල මේ වගේ දිගටි. ඊට පස්සේ ළමයි හරස්කඩ මොන වගේද? හරස්කඩ බහුවස්ත්‍රාකාරයි ළමයි. මොකද්ද? හරස්කඩ බහුවස්ත්‍රාකාරයි. හැමෝම පාඩම් කරමු හරස්කඩ බහුවස්ත්‍රාකාරයි. ළමයි අපිට ඊළඟ ලක්ෂණය විදිහට කතා කරන්න පුළුවන් ළමයි මේ වගේ ළමයි අන්තර්සෛලීය අවකාශ තියෙන්නත් පුළුවන් මේ වගේ නැති වෙන්නත් පුළුවන් ළමයි. මෙහෙම ලස්සනට මෙහෙම සෛල එක මත එක මෙහෙම ඇසිරලා තියෙන්නත් පුළුවන්. මෙහෙම ළමයි පොඩි හිස්තැන් එක ළමයි මෙහෙම දැන් මේ වගේ තැනක මෙහෙම නැතු මේ හරියෙන් පටන්ගෙන මෙහෙම හැදෙන්නත් පුළුවන්. ඒ කියන්නේ ළමයි මේ වගේ අන්තර්සෛලීය අවකාශ නැතුව හැදෙන්නත් පුළුවන්. අන්තර්සෛලීය අවකාශ තියෙන්නත් පුළුවන්. ඒ කියන්නේ ළමයි අන්තර්සෛලීය අවකාශ අන්තර්සෛලීය අවකාශ පැවතිය හෝ නොපැවතිය හැක. නොපැවතිය හැක. හරි. ලක්ෂණ පහයි. නේද? ලක්ෂණ පහයි. මොකද්ද? සජීවී වේ, ඊට පස්සේ සාමාන්‍යයෙන් දිගටීමේ සෛල, අන්තර්සෛලීය අවකාශ තියෙන්නත් පුළුවන්, නැති වෙන්නත් පුළුවන්. ඊට පස්සේ හරස්කඩ බහුවස්ත්‍රාකාරයි. මේකේ තියෙන්නේ මොනවද? සෛල ප්ලාස්මය, න්‍යෂ්ටිය, මධ්‍ය විශාල රික්තකය තියෙන්නත් පුළුවන්. ඊට පස්සේ ළමයි මේවයි ළමයි සෛල බිත්තියේ අග්‍රස්තේ සෛල බිත්තියේ ළමයි අග්‍රස්තේ මේ ළමයි සෙලියුලෝස් වල තැන්පත් වෙලා තියෙනවා. සෛල බිත්තිය මෙහෙම දැන් ගත්තොත් අපි මෙහෙම ගත්තොත් සෛල බිත්තිය ළමයි මේව සෛල බිත්තිය ළමයි මේ වගේ අග්‍රස්තේක ළමයි මොනවද තැන්පත් වෙලා තියෙන්නේ? මොනවද තැන්පත් වෙලා තියෙන්නේ? සෙලියුලෝස් තැන්පත් වෙලා තියෙන්න පුළුවන් ළමයි. සෛල බිත්තියේ මෙහෙම ශීර්ෂවල සෙලියුලෝස් තැන්පත් වෙලා තියෙන්න පුළුවන්. ආයිසරයක් මතක් කරගමු. හරිද? හරි ලියමු. සෛල බිත්තියේ ශීර්ෂවල සෛල බිත්තියේ ශීර්ෂ ඒ කියන්නේ මුළු වල ශීර්ෂවල සෙලියුලෝස් තැන්පත් වී ඇත. සෙලියුලෝස් තැන්පත් වී ඇත. හරිද? තේරුණා නේද? එහෙනම් ළමයි මේවයි ළමයි සජීවී ස්ථූල කෝණාස්තර පටක සජීවී සෛල ප්ලාස්මයේ තියෙන සෛල ප්ලාස්මයක් තියෙනවා, න්‍යෂ්ටියක් තියෙනවා, මධ්‍ය විශාල රික්තකයක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි සෛල සාමාන්‍යයෙන් දිගටි. දිගටි නිසා තමයි ළමයි අන්තර්සෛලීය අවකාශ තියෙන්නත් පුළුවන්, නැති වෙන්නත් පුළුවන්. තේරුණා නේද? ඊට පස්සේ ළමයි මේවයි හරස්කඩ ගත්තොත් බහුවස්ත්‍රාකාරයි, සාමාන්‍යයෙන් දික්කඩක් ගත්තොත් මේ දිගටි. තේරුණා නේද? අන්තර්සෛලීය අවකාශ තියෙන්නත් පුළුවන්, නැති වෙන්නත් පුළුවන් ළමයි. මේවයි සෛල බිත්තියේ මෙහෙම මුළු වල මේ ශීර්ෂවල ළමයි මොනවද තැන්පත් වෙලා තියෙන්නේ? සෙලියුලෝස්. මේක සෙලියුලෝස් නිසා සෛල බිත්තිය තුනී වෙලා මේ සෙලියුලෝස් මත ලිග්නින් තැන්පත් වෙලා මේක ශීර්ෂවල සෙලියුලෝස් තැන්පත් වෙලා. ශීර්ෂවල සෙලියුලෝස් තැන්පත් වෙලා. තේරුණා නේද? ළමයි ස්ථූල කෝණාස්තර පටකවල ළමයි ලක්ෂණ ටික ඔන්න පිළිවෙලට. තේරුණා නේද? ස්ථූල කෝණාස්තර පටකවල ලක්ෂණ ටික ඔන්න පිළිවෙලට. තේරුණා නේද? හරි. එතකොට ළමයි අපි මෘදුස්තර පටකවල ලක්ෂණ ටික පාඩම් කරගමු. අපි මතකෙන් කියමු හැමෝම. හරි. මතක් කරා. මෘදුස්තර. ශාක කන්දේ කොහෙද තියෙන්නේ? මෘදු කොටස් වල. සජීවීද අජීවීද? සජීවී. මේ සෛල මොන වගේද? ගෝලාකාරයි.
ඒක නිසා අන්තර්සෛලීය අවකාශ තියෙනවද නැද්ද? අන්තර්සෛලීය අවකාශ තියෙනවා. එතන මේකේ මධ්‍ය විශාල රික්තකයක් විශාල මධ්‍ය විශාල රික්තකයක් තියෙනවද නැද්ද? තියෙනවා. සෛල බිත්තිය ඉතා තුනි. ඉතා තුනි. සෛල බිත්තිය හැදලා තියෙන මොන වගේද? සෙලියුලෝස් වලින්. මේකට යන්න. මෘදු දෘಢස්තර පටක සජීවිද අජීවිද? අජීවි. නේද? අජීවි. ඊට පස්සේ මේ සෙලියුලෝස් බිත්තිය මත මොනවද තැම්පත් වෙලා තියෙන්නේ? ලිග්නින්. නේද? ඊට පස්සේ සෛල බිත්තිය ඒකාකාරව ඝන වෙලා තමයි තියෙන්නේ. ඒකාකාර මොන වගේද වෙලා තියෙන්නේ? ඝන වෙලා. ඒක නිසා සෛල තදින් ඇසිරි තියෙනවා. නැත්නම් සෛල ඝනව ඇසිරිලා තියෙනවා. ඒක නිසා අන්තර්සෛලීය අවකාශ තියෙනවද නැද්ද? අවකාශ නැත නේද? මේ වැහැදිලා තියෙන්නේ තන්දු සෛලයි උපල සෛලයි වලින්. තන්දු සෛලයි උපල සෛලයි වලින්. ස්ථූල කෝණාස්තර පටක වලට ගියොත් ස්ථූල කෝණාස්තර පටකත් සජීවිද අජීවිද? සජීවි. මේක දික් කඩක් ගත්තොත් මේක දිගටි නේද? ඊට පස්සේ මේක හරස් කඩක් ගත්තොත් මොන වගේද? හරස් කඩ බහුවස්ත්‍රාකාරයි. එහෙම මතක තියාගන්න. හරස් කඩ බහුවස්ත්‍රාකාරයි දික්කතර දිගටි සෛලය දිගටි. නේද? ඊට පස්සේ මේ ළමයි සෛලයේ නැත්නම් සෛල බිත්තිය අග්‍රස්තයේ මොනවද තැම්පත් වෙලා තියෙන්නේ? සෙලියුලෝස් තැම්පත් වෙලා තියෙනවා. ළමයි මේක සෛලයේ දිගටි නිසා අන්තර්සෛලීය අවකාශ තියෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. ඊට පස්සේ මේක හැදිලා තියෙන්නේ මොනවද? සෛල ප්ලාස්මයක් තියෙනවා මේකේ, න්‍යෂ්ටියක් තියෙනවා, මධ්‍ය විශාල රික්තකයක් තියෙනවා. මධ්‍ය විශාල රික්තකයක් තියෙනවා. තේරුණා නේද ළමයි? තේරුණා නේද? හැමෝම ළමයි ඔය විදියට ළමයි පාඩම හිමීට වෙනස්කම් එක්ක කොට දාන්න යමු අපි. අපි ළමයි තියරි කරනවා රිවිෂන් වගේ ස්පීඩ් එකකින් තමයි කරන්නේ. නේද? තේරෙනව නේද? මේ මාස අවුරුද්දක් ඇතුළත 10 11 සම්පූර්ණ විෂය නිර්දේශය අවසන් කරලා පේපර් 30ක් වගේ ලියන්න අපි බලාපොරොත්තු වෙනවා. සම්පූර්ණ ෆුල් පේපර්. ෆුල් පේපර් 30ක් විතර ලියන්න බලාපොරොත්තු වෙනවා. වෙන කිසිම පන්තියක කරන්නේ නැති විදියට. තේරෙනව නේද? ඒක සම්පූර්ණ ෆුල් පේපර් 30ක් කරනවා කියන්නේ ළමයිට ලියන්න කාලය දීලා ෆුල් පේපර් එකක් සාකච්ඡා කරලා සතියට පැය ගණන් පන්ති දාන්න නැතුව එහෙමයි ළමයි වැඩ ටික වෙන්නේ. හරිද? හරි. එතකොට ළමයි අපි මෙච්චර ඉගෙන ගත්ත ටිකේ සාරාංශයක් ගත්තොත් පටකයට යන්න. පටකයක් කියලා කියන්නේ මොකක්ද කියලා පුළුවන් වෙන්න ඕන. හරි. පටක ප්‍රධාන ආකාර දෙකයි. මොකක්ද? ශාක සත්තු. ශාක පටකත් ප්‍රධාන ආකාර දෙකයි. විභාජනය වෙන්න පුළුවන් බැරි. නේද? විභාජනය වෙන්න පුළුවන් බැරි කියන එක වන්ද. විභාජක පටකයි ස්ථිර පටකයි. විභාජක පටක වලට උදාහරණ මොනවද? ස්ථිර පටක ප්‍රධාන ආකාර දෙකයි. මොනවද? සරල ස්ථිරයි සංකීර්ණ ස්ථිර. සරල ස්ථිර කිව්වම මතක් වෙන උදාහරණ තුන මොකක්ද? මෘදුස්තර දුරස්තර ස්ථූල කෝණාස්තර. සංකීර්ණ ස්ථිර පටක වලට උදාහරණ මොනවද? ශෛලම ප්ලෝයම. විභාජක පටකයක් කියලා කියන්නේ මොකද්ද? තවදුරටත් බෙදිය හැකි සෛල බෙදෙන්න බැරියවද? බෙදිය හැකි සෛල. මේකේ විභේදනීය වූ සෛලද තියෙන නොවූ සෛලද? විභේදනය නොවූ සෛල. ඊට පස්සේ ළමයි මේක සක්‍රීය අනුරණ විභාජනය තමයි වෙන්නේ. විභාජක සෛල නැත්නම් විභාජක පටක ලක්ෂණ ටික මතක් කරගන්න. ප්‍රමාණයෙන් කුඩයි. අයි තලු ළමයි අග්‍රස්ත වලනේ පීඩන්නේ. නැයි තා කුඩයි. නේද? අග්‍රස්තේ පීඩනවා මැදත් පීඩනවා. ඒතකොට ළමයි ප්‍රමාණයෙන් කුඩයි කියලා ඔළුවට එන්න ඕනේ. ළමයි විභාජනය වෙන්න නම් අනිවාර්යයෙන්ම සජීවී වෙන්න ඕනේ. නේද? ඊට පස්සේ ළමයි මේකේ තියෙන විශාල මධ්‍ය රික්තකයක් ඒ වගේම කැපි වෙන්න න්‍යෂ්ටියක්. නේද? විශාල මධ්‍ය රික්තකයක් තියෙනවා කැපි වෙන්න න්‍යෂ්ටියක් තියෙනවා. නේද? ඊට පස්සේ ළමයි අපි ඉගෙන ගත්ත විභාජක පටකවල මේකේ තියෙනවා විභාජනය වෙන්න නම් තව දුරටත් වැඩිපුර මොනවද තියෙන්නේ? වැඩිපුර මයිටොකොන්ඩ්‍රියා තියෙනවා. වැඩිපුර මයිටොකොන්ඩ්‍රියා තියෙනවා. තේරුණා නේද? වැඩිපුර මයිටොකොන්ඩ්‍රියා තියෙනවා. විභාජක පටකවල ඔන්න. හරිද? ඊට පස්සේ විභාජක පටකවල උදාහරණ මොනවද? අග්‍රස්ත විභාජක, අන්තරස්ත විභාජක, පාර්ශ්වික විභාජක. අග්‍රස්ත විභාජක කොහෙද තියෙන්නේ? ශාක කන්දේ හාමුලේ අග්‍රස්තවල. කාරණේ මොකද්ද? ශාක කන්ද හාමුල දිගින් හා උසින් වැඩි කිරීම. අන්තරස්ත විභාජක පර්ව පාදවල. නේද? පර්ව පාදවල දිග වැඩි කරන තමයි ඒක කාර්ය. පාර්ශ්වික විභාජක දික් අක්ෂයට මොකක්ද තියෙන්නේ? සමාන්තරව. මෙහෙම සමාන්තරව තමයි තියෙන්නේ. මේ අතර සමාන්තරව තමයි තියෙන්නේ. දික් අක්ෂයට සමාන්තරව තිබිලා මොකද්ද කරන්නේ? ශාක කන්දයි මුලයි මහතින් වැඩි කරනවා. තේරුණා නේද? ඊට තමයි මෘදුස්තර දුරස්තර ස්ථූල කෝණාස්තර ලක්ෂණ වෙනවනේ මොනවද? මෘදුස්තරත් සජීවී, දුරස්තර අජීවී, ස්ථූල කෝණාස්තර සජීවී. මේකේ තියෙන විශාල මධ්‍ය රික්තකයක්. මේකේ තියෙනවද ළමයි මොකද්ද? මේකේ මෙහෙම මොකක්වත් නෑ ළමයි. මධ්‍ය රික්තකයක් මේකේ නෑ සඳහන් වෙන්නේ. ඊට ස්ථූල කෝණාස්තර පටකවල විශාල මධ්‍ය රික්තකයක් තියෙනවා, න්‍යෂ්ටියක් තියෙනවා, සෛල ප්ලාස්මයක් තියෙනවා. නේද? ඊට පස්සේ ළමයි මේ සෛල ගෝලාකාරයි. මේ සෛල මොකද්ද වෙලා තියෙන්නේ? ඒකාකාරව ඝන වෙලා තියෙනවා. මේ සෛල දික් අක්ෂයට ගත්තොත් දිගටි, හරස් අතර ගත්තොත් බහුවස්ත්‍රාකාරයි. හරස් අතර ගත්තොත් බහුවස්ත්‍රාකාරයි. තමයි හිම වෙනස්කම් පාඩම් කරන්නේ. මේකේ තුනී සෛල බිත්තියක් තියෙනවා. ඒකට හේතුව සෙලියුලෝස් තැම්පත් වෙලා තියෙන්නේ. ළමයි සෛල ගෝලාකාර නිසා අන්තර්සෛලීය අවකාශ තියෙනවා. මේකේ සෛල බිත්තිය ඒකාකාරව ඝන වෙලා තියෙනවා. ඒක නිසා සෛල තදින් නැසිරලා තියෙනවා. ඒක නිසා අන්තර්සෛලීය අවකාශ නැහැ. මේක හැදිලා තියෙන තන්තු සෛලයි උපල සෛලයි වලින්. මේකේ ළමයි සෛල දිගටි. ඒක නිසා අන්තර්සෛලීය අවකාශ තියෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන් ළමයි.
මේ සෛල බිත්තියේ ශීර්ෂයේ මොනවද තැම්පත් වෙලා තියෙන්නේ? සෙලියුලෝස් තැම්පත් වෙලා තියෙනවා. මේකේ සෙලියුලෝස් වලට අමතරව ළමයි ලිග්නිනුත් තැම්පත් වෙලා තියෙනවා සෛල බිත්තියේ. තේරුණා නේද ලක්ෂණ? ළමයි ඔන්නෝම අපි ඔය පාඩම ඔතෙන් දෙනකන් ගිනාවේ. තේරුණා නේද? ඔය පාඩම හොඳයිද නරකයිද කියලා ඔයාලට හැමෝම බලන හැමෝම කමෙන්ට් එකක් දාන්න යන්න අනිත් අයටත් බලන්න. එතකොට ළමයි ඔයාලට පාඩම තේරෙනවා නම් හොඳට ඔයාලා යාළුවන්ට ෂෙයා කරන්න පුළුවන් අයට කියන්න. හරිද? මාත් අලුතෙන් පන්තිය පටන් ගත්තේ. මම උගන්වන විදිය හැමෝටම තේරෙනව වෙන්න පුළුවන්, නැති වෙනව වෙන්න පුළුවන්. මම මේ පන්තිය ඔන්ලයින් තමයි අලුතෙන් පටන් ගත්තේ. මම මෙහි ෆිසිකල් කරා. ළමයිට කොහොමද රිසල්ට්? ළමයි කරපු ළමයි කොහොමද? ඊට පස්සේ අම්මලා තාත්තලාගේ කොහොමද ළමයි කියන්නේ අම්මලා තාත්තලාගේ කොහොමද ප්‍රතිචාර ඒක අය මම කමෙන්ට් විදියට දාන්නම් ළමයි දාපු ෆීඩ්බැක්. එතකොට ළමයි හොඳයිද නරකයිද කියලා තමන් බලලා බලන්න, කවුරුවත් කියනවට නෙමෙයි. තමන්ට හොඳයි නම් දැන් ඔයාලා පටකයේ ඉඳන් ළමයි මෙතන ස්ථූල කෝණාස්තර සෛල පටකයට එනකම්ම පාඩම හොඳට පාඩන්න සහ පාඩම හොඳට තේරුණා නම් ඔයාලා මතක තියාගන්න ඔයාලට පාඩම ඉස්සරහට ගෙන ඔය විදියටම යන්න පුළුවන් ළමයි. ඔය වැඩේ කොට දා ගන්න පුළුවන්. ඔයාලට මම පොරොන්දු වෙනවා මං කියන විදිහට මං කියන විදිහට වැඩ ටික කරා මං උගන්වන දේ හරියට වැඩ ටික කරගත්තොත් ළමයි ඔයාලට විද්‍යාව කියන එකේ බර නැත්නම් විද්‍යාව කියන එකේ බය සම්පූර්ණයෙන්ම නැති කරලා දෙනවා. හරිද? එතකොට අපි ළමයි ඩේලි රීපෙස් පේපර් ඒ හැමදේම ඉස්සරහට ඒ විදිහටම සිද්ධ වෙනවා. ළමයි හැමෝම මාත් එක්ක ඉන්න. ඒ මං ඉන්න කියලා ඒ කියන්නේ ඔයාලට තේරෙනවා නම් මාත් එක්ක ඉන්න. නැත්නම් ඔයාලට යන්න පුළුවන් මේක ටියුෂන් එකක් නේ. ඒතර සල්ලි දීලා එන පන්තියක් ඔයාලට තේරුම් ගන්න පුළුවන්. හොඳයිද නරකයිද කියන එක මත. නේද? හොඳයි නම් ඔයාලට කැමතියි නම් ඔයාලා ඒ කියන්නේ ඔයාලට එන්න සුදුසුයි කියලා හිතෙනවා නම් ඔයාලා එන්න. ඔයාලට ළමයි ඉස්සරහට විද්‍යාව කෙනෙක් ගොඩ දා ගන්න ඕන නම් කොහොමද ගොඩ දා ගන්න ඕන කියලා අපි දැන් මේ කරන් යන විදිහට තේරෙයි. ඊට පස්සේ ළමයි යාළුවන්ට මම ඉල්ලන්නේ යාළුවන්ට ඔයාලා පුළුවන් මට සපෝට් එකක් දීලා යාළුවන්ට ෂෙයා කරන්න. ඒක නෙමෙයි. හරිද? ඒ විතරක් නෙමෙයි. ඔයාලා ලස්සන ටියුට් ටික ගෙදරටම ගෙන්නනවා. ගෙදරටම ගෙනත් දෙනවා. ඩේලි බේස් පේපර් 4ත් එක්ක. ඊට පස්සේ වොයිස් නෝට් ගෲප් වලට දානවා. ඊට පස්සේ ඔයාලට මේ නෝට් ළමයි මේවා මහා ගොඩක් පතහැලි මේ විදිහට ලියන්න නෑ. ළමයි ඔයාලා කරන්න තියෙන්නේ නෝට් එක තියෙනවා ලස්සනට පාඩම් කරගන්න විතරයි. මාත් එක මේ වගේ කටුකොලයක් අරගෙන පාඩම් කර ළමයි ලියන්න විතරයි තියෙන්නේ. ඔයාලා නෝට් හදා වැය ගණන් ලත වෙන්න දෙයක් නැහැ. පත හැලි නෝට් වල නැහැ. හැබැයි ඔයාලට උගන්වන විදිය තේරෙනවා ඇති. ඔයාලට වෙනස් විදියකට උගන්වන්නේ එක ළඟ ළමයි වෙන මාතෘකා යටතේ නැතුව ලස්සනට කෙටියෙන් උගන්වනවා. ඔයාලට විද්‍යාව කියන එක මට පුළුවන් උපරිමයටම කොට දාලා දෙනවා. ඔයාලගේ අද පන්තිය මෙතෙන් දෙනකම් කරා. ඔයාලට හොඳයි නම් තේරුණා කියලා කමෙන්ට් එකක් දාන්න. අපි මාස 5න් මාස 4කින් 4මාරක් වගේ ඇතුළත 10 වසර විෂය නිර්දේශය ඉවර කරලා 11 වසර විෂය නිර්දේශය අවුරුද්දක් යනකොට ඒ කියන්නේ මේ අවුරුද්ද ඇතුළත ඒ කියන්නේ 2026 අවුරුද්ද ඇතුළත සම්පූර්ණ 10 11 විෂය නිර්දේශය අවසන් කරලා ඊළඟ අවුරුද්ද පුරාවටම පේපර් රිවිෂන් ඊට පස්සේ ඔය වගේ වැඩ ගොඩාක් ඉස්සරහට වෙන්න තියෙනවා ළමයි. ඔය විදිහට විද්‍යාව කියන එකේ A අකුර B අකුර හීනයක් නොවන එක අනිවාර්යෙන්ම ළමයි යථාර්ථයක් කරලා දෙනවා. ඒකක් B එකක් ඔයාලට ගන්න පුළුවන්. හරිද? එතකොට හීනයක් නොවන අකුරක් තමයි මේ එකක් B එකක් කියලා කියන්නේ. හරිද? මම ඒක ගන්න මට පුළුවන් හැම සපෝට් එකක්ම දෙනවා. අපි ඉස්සරහට වැඩ ටික කරන් යමු. ඔයාලට පන්ති විස්තර හැමදේම ගැන දැනගන්න ඔයාලා ගෲප් එකට සම්බන්ධ වෙන්න. ඔයාලට යට ලින්ක් එක දාලා තියෙනවා. ඔයාලා සම්බන්ධ වෙන්න හැමෝටම එහෙනම් ජය වේවා. අපේ පන්තිය තේරුණාද නැද්ද කියන එක කමෙන්ට් එකක් දාන්න යන්න හැමෝම. හරි. හැමෝටම ජය වේවා. ආයිබෝවන්.